තාත්තික සංඛ්‍යා 11 වසර පළවෙනි පාඩම තාත්තික සංඛ්‍යා යටතේ තියෙන සියලුම අභ්‍යාස ටික තමයි අපි අද මේකෙන් සාකච්ඡා කරන්නේ. අභ්‍යාසය 1.1 ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමයි පහත දැක්වෙන සෑම පරිමේය සංඛ්‍යාවක්ම අන්ත දශමයක්ද නැතහොත් සමාවර්ත දශමයක්ද යන්න සඳහන් කරන්න. සමාවර්ත දශම සංක්ෂිප්ත ආකාරයෙන් ලියා දක්වන්නට. ඒ කියන්නේ පහත දැක්වෙන සෑම පරිමේය කියන්නේ මේ භාගයක් විදිහට ලියන සංඛ්‍යාවක් අන්ත දශමයක්ද නැතහොත් සමාවර්ත දශමයක්ද. අන්ත දශමයක්ද කියලා ලියන්නලු නැත්නම් සමාවර්ත දශමයක් කියලා ලියන්නලු. අපි බලමු. ලියලා සමාවර්ත දශමයක් නම් ඒක කෙටි ආකාරයෙන් ලියා දක්වන්න කියලා තමයි කියන්නේ. අපි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ හදන්න. A 4න් 3. ඒ කියන්නේ මේකේ ලියලා තියෙන 3 බෙදන්න 4න් කියලානේ. එහෙනම් අපි ලියමු 3 බෙදන්න ඕනේ 4න්. 3 බෙදන්න ඕනේ 4න්. එහෙනම් 3ට 4 ඒවා තියෙනවද නැහැ. බිඳුවයි දශම තිතක් තියාගත්තාම අපිට මෙයාට බිඳුවක් දාගත්ත හැකි 4 වරක් 7 28යි. 30න් 28ක් අඩු වුණාම 2යි. අපි කරන්නේ බෙදෙන එක. බලන්න 2 2ට 4 ඒවා තියෙනවද නැහැ. ඒ හින්දා දශම තිත තියලා තියෙන හින්දා අපිට බිඳුවක් දාගත්ත හැකි 4 වරක් 5 20යි. 20න් 20ක් අඩු වුණාම බිඳුවයි. ඒ කියන්නේ මේක බෙදිලා ඉවර වෙනවනේ. බෙදිලා ඉවර වෙනවා නම් ඒක මොකද? මේ ඉතිරිය බිඳුවක් වෙනවා නම් බෙදිලා ඉවර වෙනවා නම් ඒක අන්ත දශමයක් තමයි ඒකට කියන්නේ. මේක මොකද්ද? අන්ත දශමයක්. මේක අන්ත දශමයක් බෙදිලා ඉවර වෙනවා. අන්ත දශමයකි. ඒතර මේකේ උත්තරය වෙන්නේ 0.75 කියලා මේකේ උත්තරේ තියන්න පුළුවන්. ඔන්න B දෙවෙනි ප්‍රශ්නේ තුන B 5 බෙදන්න තියෙන්නේ 5න්. හරිනේ අපි කරන්නේ දශම බලන එක. 5ට 5 ඒවා එකයිනේ. 5 වරක් 1 5යි. 5න් 5 කඩු වුණාම බිඳුවයි. ඉතිරියේ බිඳුවයි බෙදිලා ඉවර වෙනවා. එහෙනම් මේකත් මොකද්ද? අන්ත දශම. උත්තරේ වෙන්නේ 1. ඒක ඉතින් ලියන්නේ කියලා නෑ. නිකන් ලියුවා. හරි. C 3 බෙදන්න තියෙන්නේ 7න්. 3 බෙදන්න තියෙන්නේ 7න්. 3ට තියෙනද 7 ඒවා? නෑ. බිඳුවයි දශම තිත තියෙනවා. එතකොට අපිට බිඳුවක් දාගත්ත හැකි. 7 වරක් 4 28යි. 30න් 28ක් අඩු වුණාම 2ක් ඉතිරි. 2ට නෑ 7 ඒවා දශම තිත තියලා තියෙන හින්දා බිඳුවක් දාගත්ත හැකි. 7 වරක් කීයද? 7 වරක් 2 14යි. එතකොට 6ක් ඉතිරි. 6ට නෑ 7 ඒවා ආයි දශම තිත තියෙන හින්දා බිඳුවක් දාගත්ත හැකි. 7 වරක් 8 නම් 56යි. 4ක් ඉතිරි. 7 වරක් නෑ 4ට. එහෙනම් අපි බිඳුවක් දාගන්නවා දශම තිත තියලා තියෙන හින්දා 7 වරක් 5 නම් 35යි. එතකොට 5ක් ඉතුරුයි. 5ටත් නෑ. හින්දා අපි බිඳුවක් දාගන්නවා දශම තිත තියලා තියෙන හින්දා 7 වරක් 7 49යි. එතකොට 49යි එකක් ඉතුරුයි. එකට නෑ 7 ඒවා 10ට බලනවා. 7 වරක් 1 7යි. අපි මේ හරිය ලියගමු. 7න් එකක් අඩු 10න් 7ක් අඩු වුණාම 3ක් ඉතිරි. 3ට නෑ 10 ඒවා 7 ඒවා. ඒ හින්දා අපි බිඳුවක් දාගමු. ආයි 7 වරක් 4 28යි. 30න් 28ක් ගියාම 2ක් ඉතිරි. 2ට නෑ 7 ඒවා බිඳුවක් දාගමු. 7 වරක් 2 14යි. 20න් 14ක් අඩු වුණාම 6යි. 6ට නෑ 7 ඒවා. ඒ හින්දා දශම තිත තියලා තියෙන හින්දා බිඳුවක් දාගත්ත හැකි. 60ට බලන්න ඕනේ. 7 වරක් 8යි 56යි 4ක් ඉතුරුයි. දැන් පේනවද මේ එකම එක ආයි එනවා කියලා පේනව නේද මේ 4 2 8 කියන එක ආයි මෙතන ආයි හැදෙනවනේ 4 2 8 කියලා. එහෙනම් මේක මොකද වෙන්නේ? මෙතන ඉඳන් මෙතනට එනකන් රිපීට් වෙනවා. ආයි එන්නේ එහෙනම් මේක අපිට දැන් ලියන්න ඕනේ මේ රටාවට අනුව එන්න ඕනේ මොකද්ද මේ ටිකමයි. 4 2 8 මේ 4 2 8 ඊට පස්සේ 5 7 1 5 7 1 කියලා ඔන්නෝම සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට වෙනකම් මොකද වෙන්නේ?
රිපීට් වෙනවා. මෙන්න මේ කොටස රිපීට් වෙනවා. ආයි මේක එකෙන් පස්සේ ආයෙ දෙන්නේ 4 2 8 5 7 1. ඔහොම 4 2 8 5 7 1. ඔන්න ඔහොම දිගින් දිගට එකම එක එනවා නම් ඒකට කියනවා මොකද්ද? සමාවර්තනය වෙනවා කියලා. සමාවර්ත දශම කියලා හින්දා මේවට කියනවා. සමාවර්ත දශම යකි. කෙටි ආකාරයෙන් ලියනවා කියලා කියන්නේ මෙන්න මේකට 0.4යි. දැන් රිපීට් වෙන ටික ලියන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට නිකන් රිපීට් වෙනවා. 4 2 8 5 7 1. රිපීට් වෙන ටික ලියලා රිපීට් වෙන්න පටන් ගන්න මෙතනදී ඉවර වෙන්නේ මෙතනදී මේ ඊතල ගහලා තියෙනවා. ඒ තැන් දෙකට අපි මොකද කරන්නේ? තිත් දෙකක් දාන උඩින් ඔන්න කෙටි ආකාරයේ. මේ තිත් දෙක දාන අදහසෙන් තේරෙන්නේ මෙන්න මේ කොටස දිගින් දිගට නැවත නැවතත් දිගටම එන බව තමයි ඒකෙන් අදහස් කරන්නේ. හරි. ඔන්න අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. D. පහ බෙදන්න තියෙන්නේ 9. පහ බෙදන්න තියෙන්නේ 9. පහට නෑ 9 ඒවා බිඳුවක් දාගන්නවා දශම දිදක් තියාගත්තාම බිඳුවක් දාගත්ත හැකි 9ක් 4 9ක් 4 නෙවෙයි 9ක් 5 45යි 50න් 45ක් ගියම් 5ක් ඉතුරුයි. පහට නෑ 9 ඒවා හින්දා බිඳුවක් දාගන්නවා දශම දිද තියලා තියෙන හින්දා 9ක් 5 45යි 5ක් ඉතිරි ආයි 50ට බලනවා 9ක් 5 45යි 5ක් ඉතිරි ආයි ඔන්න ඔහම දිගටම මොකද වෙන්නේ? පහේවමයි එන්නේ මේ. ආයි 45 එනවා. ආයි 5ක් ඉතුරුයි. ඔය දිගින් දිගටම මෙහෙම දදා අපිට මේක දිගටම ලියද හැකි. දිගටම එන්නේ 5 0.5 පහ දිගින් දිගටම රිපීට් වෙනවා. ඒ හින්දා මේකට අපි කියනවා සමාවර්ත දශමය. සමාවර්ත දශමයකි. එතකොට මේක කෙටි ආකාරයෙන් ලියනවා කියන්නේ 0.5 ලියනවා. පහ දිගින් දිගටම රිපීට් වෙන ඉඳ යාට විතරක් අපි තිතක් දානවා උඩින්. ඔන්න එතකොට මේකේ අදහස තමයි පහට උඩින් විතරනේ තියෙන්නේ. එකම ඉලක්කමනේ දිගටම යන්නේ මේ. පහමයි එක දිගට රිපීට් වෙන්නේ. ඒ ඉලක්කම උඩින් තිතක් දැම්මම අදහස් වෙන්නේ මොකද්ද? පහ දිගටම එන බව තමයි. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. පහ බෙදන්න තියෙන්නේ 21කින්. පහ බෙදන්න තියෙන්නේ 21කින්. පහට 21 ඒවා නෑ බිඳුවයි දශම දිදක් තියාගත්තාම බිඳුවක් දාගත්ත හැකි 50ට බලනවා. දෙවරක් 21 42යි 8ක් ඉතුරුයි. 8ට නෑ 21 ඒවා බිඳුවක් දාගන්නවා. 80ට 4ක් නෑනේ. 21 ඒවා 4ක් 84යිනේ. ඒ හින්දා 3ක් බැලුවා නම් හරි. 63යි 63ක් අඩු වුණාම මෙතන 17යි. 80න් 63ක් ගියාම 17යි. 14ත් 21 ඒවා නෑ බිඳුවක් දාගමු දශම තිත තියලා තියෙන හින්දා 21 වරක් කීයද? 8 එනවනේ. 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 168යි දෙකක් ඉතුරුයි. දැන් දශම තිත තියනවා තියලා තියෙන හින්දා බිඳුවක් දාගත්ත එක 20ට නෑ. 20ටත් 21 ඒවා බිඳුවයි. දැන් එතන බිඳුව දැම්ම දැන් ආයෙ බිඳුවක් දාගන්න පුළුවන්. 21 වරක් 200ට 10 බැලුවොත් 210යි. ඒක එන්නේ නැහැ හින්දා 9 තමයි දාන්නේ. 9ක් 1 9යි 9ක් 2 18යි 189යි. කියන්නේ 11ක් ඉතිරි. 11ට නෑ 21 ඒවා බිඳුවක් දාගන්නවා. පහ ගත්තොත් 5 වරක් 2 10යි. 5 වරක් 1 5යි 5 වරක් 2 10යි. ඒ හින්දා 5ක් ඉතුරු වෙනවා. පහට නෑ 21 ඒවා 50ට බලනවා. 21 වරක් 2 42යි. මේක උඩට ගත්තොත් 50න් 42ක් ගියොත් 8යි 8ක් ඉතිරි. 8ට නෑ 21 ඒවා බිඳුවක් දාගන්නවා. 80ට බලනවා. 80ට 21 වරක් 3 21 වරක් 3 63යි. එතකොට අඩු කරාම 80න් 63ක් 17ක් ඉතිරි. 17ට නෑ අපි 170ට බලනවා. 170ට 21 වරක් 8 එනවනේ. 8 168යි. දැක්කද කලින් ටිකම රිපීට් වෙනවා කියලා පේනවනේ මේ. 80 170 160ට ආයි මේකමයි එන්නේ. ඒ කියන්නේ එකම ටික එන්නේ. මෙතනත් බලන්න 238 කියන එක මේ. ආයි මෙතන ඉඳන් පටන් අරන් 238 කියන එක. ඒ කියන්නේ
මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යන කොටස. ඒක ආයි නැවත නැවතත් වැටෙනවා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. මෙන්න මේ දෙකේ ඉලක්ක විඳන් 5 වෙනකන් 2 3 8 0.95 ඊට පස්සේ ආයෙන 2 3 8 0.95 0.95 ඕක දිගටම එනවා. ඒ හින්දා මේකත් මොකද්ද? සමාවර්ත දශමයක්. සමාවර්ත දශමයක. ඒකට කෙටි ආකාරයෙන් ලියනවා 0.238යි 0.9යි 5 කියලා ලියනවා. පටන් ගන්න රිපීට් වෙන කොටස මේකනේ. රිපීට් වෙන්නේ කොටස මේ ටික. ඒක රිපීට් වෙන කොටස පටන් ගන්න මෙතන ඉඳන් මෙතනට. ඊතල දෙක තියෙන එක. තැන් දෙකෙන් අපි මොකද කරන්නේ? පටන් ගන්න තැනටයි ඉවර වෙන තැනටයි 32ක් දානවා. එතකොට ඒකේ තේරුම තමයි 2 3 8 0.95 කියන කොටස දිගින් දිගටම නැවත නැවතත් මේකේ දිගට ලියන්න පුළුවන් කියන එක. මේක මෙහෙම ලිව්වොත් එන්නේ 2 3 8.95. ආයි 2 3 8 0.95 ඔය විදිහට ලියන්න පුළුවන් කියන එක තමයි ඔගේ තේරුම 2 3 8 0.95 ඔක දිගින් දිගට ඔහොම එන කියන එක තමයි තේරුම. මේකේ තේරුම තමයි මේ තියෙන්නේ. ඕක තමයි අපි මේ කෙටි ආකාරයෙන් ලියලා තියෙන්නේ මෙතන. F 7 බෙදන්න තියෙන්නේ 32කින්. 7 බෙදන්න තියෙන්නේ 32කින් 4 32 වනාය බිඳුවයි දශම තිතක් තියෙනවා 32 වරක් 2 64යි 6ක් ඉතුරුයි 6ට නෑ 32 වෙයින්ද 60ට බලනවා 32 වරක් 1 32යි 28ක් ඉතුරුයි 28ට නෑ 32 ව බිඳුවක් දාගමු 280ට බලන්න ඕනේ 32 ඒවා එතකොට 3 වරක් 8 වගේ ගත්තොත් 8 වරක් 2 16න් 6 එකක් ඉතුරුයි 8 වරක් 3 24යි 1යි 25යි 256යි නේ 256යි 80න් අඩු කළොත් 24යි 24ට නෑ 32ව 240ට බලනවා එහෙනම් අපිට 8 ගන්න බෑ එහෙනම් 7 තමයි එන්නේ 7 වරක් 2 14යි 7 වරක් 3 21යි 22යි 224යි මෙතනට එන්නේ 16යි 16ට නෑ 160ට බලනවා 32 වරක් 5 ගන්න පුළුවන් නේ 5 වරක් 3 5 වරක් 2 10න් බිඳුව එකක් ඉතුරුයි 5 වරක් 3 15 15 1යි 16 160 අඩු කළාම බිඳුවයි ඉතිරිය බිඳුවක් වුණා එහෙනම් මේක මොකද්ද අන්ත දශමයක් අන්ත දශමයකි දිගින් දිගටම එකක් රිපීට් වෙන්නේ මේ ඉතිරිය බිඳුවක් වුණා එහෙනම් මේක අන්ත දශමයක් ඒක කෙටි කරන ආකාරයක් නෑ මේක තමයි ෆුල් උත්තරේ වෙන්නේ 0.2 1යි 8යි 7යි 2යි 1යි 8යි 7යි 5 ඔන්න එතනට F වෙනකන් කොටස ඉවරයි ඊළඟට තියෙන්නේ ඉතිරි ටික GHI JKL කියන කොටස් ටික අපි ඒ ටිකත් බලමු 19 බෙදන්න තියෙන 33න් 19 33න් බෙදන්න තියෙන්නේ 19ට 33 වනෑ බිඳුවයි දශම තිතක් තියෙනවා අපිට බිඳුවක් දාගන්න පුළුවන් දශම තිත තියලා තියෙන හින්දා 190ට 33 ඒවා 3 වරක් 33 වරක් 6 6 වරක් 3 18න් 8 එකක් විතර 6 වරක් 3 18 1යි 19 6 ගන්න බෑ 5 ගන්න වෙන්නේ 5 වරක් 3 15න් 5 එකක් ඉතුරුයි 5 වරක් 3 15යි 1යි 16යි 165යි 190න් 65ක් ගියොත් 190 165ක් ගියොත් 25යි නේ 25යි එහෙනම් අපි 25ට 33 ඒවා නෑ බිඳුවක් දා ගන්නවා 250ට බලනවා 8 වරක් 3 24යි 240යි 8 බෑ 7 ගන්න වෙන්නේ 7 වරක් 3 21න් 1 2ක් ඉතුරුයි 7 වරක් 3 21යි 21යි 23යි 231යි 19ක් ඉතුරුයි 19ට නෑ 190ට බලනවා 190 මෙතන ආවා එහෙනම් 5යි නේ 5 160
5යි 190 165ක් ගියාම 25යි 25ට නෑ බිඳුවක් දානවා 250ට බලනවා මේ 250 මෙතන ආවා 7යි 7 වරක් 33 වරක් 7 231යි 231යි ඒ කියන්නේ මෙතන 19යි ඔය ආ 190න් ඔහොම මොකද වෙන්නේ 5 7 5 7 5 7 කියලා රිපීට් වෙනවා එහෙනම් මේක මොකද්ද සමාවර්ත දශමයක් සමාවර්ත දශමයකි උත්තරේ එහෙනම් ලියන්න පුළුවන් 0.5යි 7 මේ 5යි 7 මේ 5යි 7 5යි 7 5යි 7 කියලා ඔන්නෝම රිපීට් වෙවි 5යි 7 5යි 7 කියන එක රිපීට් වෙනවා. ඒ කියන්නේ ඒ රිපීට් වෙන කොටස පටන් ගන්න 5න් ඉවර වෙන්නේ 7න්. ඔය කොටස දිගින් දිගටම රිපීට් වෙනවා. එහෙනම් ඒ දෙක උඩින් 32ක් තියෙනවා ඉවර පටන් ගන්න තැන ඉවර වෙන තැනටයි. එහෙනම් මේක තමයි උත්තරේ. ඊට පස්සේ තියෙන්නේ 13 50න් බෙදන්න. 13 50න් බෙදන්න තියෙන්නේ. බලමු. 13ට තියෙනද 50ව නෑ බිඳුවයි දශමතිත තියාගත්තාම මෙයාට බිඳුවක් දාගත්තා 130ට 50ව ගියක් තියෙනවා 130ට 50ව දෙකයි නේ 50ව දෙකක් 100යි 30ක් ඉතුරුයි 30ට තියෙනද 50ව නෑ ඒ හින්දා බිඳුවක් දාලා බලනවා 50 300ට 50ව 6යි නේ 6 වරක් 50 300යි 300න් 300ක් බිඳුවයි 300 300කට ගලම් බිඳුවයි බිඳුවක් ආවා. එහෙනම් ඉතිරිය බිඳුවක් වුණා කියන්නේ මේක මොකද්ද? අන්ත දශමයක්. මේක මොකද්ද? අන්ත දශමයකි. උත්තරේ වෙන්නේ 0.2යි 6යි. ඔන්න I ප්‍රශ්නේ 7 බෙදන්න තියෙන 64න්. 7 බෙදන්න තියෙන්නේ 64න්. 7ට 64 ඒවා තියෙනවද නෑ බිඳුවයි දශමතිතත් තියාගත්තාම යාට බිඳුවක් දාගත්තා හැකි 70ට තියෙනවද 64 ඒවා උනේ එකක් තියෙනවා 64 වරක් 1 64යි 70න් 64ක් අඩු කළාම 6යි 6ට තියෙනවද 64 ඒවා නෑ දශමතිතත් තියලා තියෙන හින්දා අපි බිඳුවක් දා ගන්නවා 64ට තියෙනවද නැහැ 60ට තියෙනවද 64 ඒවා නෑ බිඳුවයි 60ට 64 නෑ බිඳුව හින්දා අපි තව බිඳුවක් දා ගන්නවා දශමතිත තියලා තියෙන හින්දා 600ට තියෙනවද 64 ඔව් නේ 9ක් වගේ තියෙන්න ඕනේ 9ක් බැලුවොත් 9 වරක් 4 36යි 9 වරක් 6 9 වරක් 6 54යි නේ 54යි 57යි 576යි 600න් 576ක් ගියාම 24යි 24ට තියෙනද 64 ඒවා නෑ ඒ හින්දා බිඳුවක් දාගමු දශමතිත තියලා තියෙන හින්දා 240ට 64 ඒවා කීයක් ඇතිද 64 ඒවා 3ක් නේ 3ක් බලමු 3 වරක් 6 3 වරක් 4 12න් 2 එකක් ඉතුරුයි 3 වරක් 6 18යි 1යි 19යි නේ තව 64ක් දැම්මොත් බෑ උච්චරයි එහෙනම් 48යි 240 192ක් ගියාම 48යි ඊට පස්සේ බලනවා 48ට 64 ඒවා නෑ බිඳුවක් දා ගන්නවා 480ට බලනවා 7ක් බලමු නේද අපි 7 වරක් 6 42යි ඒ කියන්නේ 420යි 420යි 441යි 480න් 41ක් ගියාම 480න් 441ක් ගියාම 39ක් ඉතුරුයි 39ට තියෙනද 64 ඒවා නෑ බිඳුවක් දාගමු එහෙනම් 390ට බලන්න තියෙන්නේ 64 ඒවා 6ක් බලමුනේ 6ක් 6ක් බැලුවොත් 6 වරක් 4 24න් 4 දෙකක් ඉතුරුයි 6 වරක් 6 36 36 දෙකයි 38යි 384ක් කියලා එන්නේ. එතකොට 390න් 384ක් ගියාම 6ක් ඉතිරි. ඊට පස්සේ බලනවා 6ට නෑනේ. 60ට බලනවා. 60ට නෑ බිඳුවයි. ඊට පස්සේ
තව බින්දුවක් දාගන්න පුළුවන් අපිට 600ට බලනවා. 600ට බැලුවොත් නම් තියෙනවානේ අපි කලිනුත් බැලුවා ඒක. ඒ කියන්නේ රිපීට් වෙන්න පටන් ගන්නවා ආයි මෙතන ඉඳන්නේ. 600ට තියෙන්නේ 9ක්. 9ක් අපි මේ ඒක මෙහෙන් ලියමු. ඍණ 576. 600න් 576ක් ගියාම 24යි. 24ට නෑ බින්දුවක් දාගන්නවා. ඒ කියන්නේ 3යි. 3 වරක් 64 වෙන්නේ 400. 3 වරක් 64 වෙන්නේ මෙතන තියෙනවනේ. 3 වරක් 64 වෙන්නේ 192යි. 48ක් ඉතිරි. දැක්කද දැන් රිපීට් වීගෙන එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් රිපීට් වෙන්නේ. කොතන ඉඳන්ද? 0.93 මෙන්න මෙතන ඉඳන් මේ 0.937 6ට වෙනකන්. ආයි 0.937 6. ඔන්න ඔහම යන්නේ. 0.9 මෙතනින් පටන් ගන්නවා. මෙතනින් ඉවර වෙනවා. බින්දුවෙන් පටන් අරන් 6න් ඉවර වෙන. මෙන්න මේ කොටස දිගින් දිගට රිපීට් වෙනවා. එහෙනම් මේක මොකද්ද? සමාවර්ත දශමයක්. සමාවර්ත දශමයකි. එතකොට ඒ කෙටි කර දක්වනවා නම් 0.1යි 0යි 9යි 3යි 7යි 6යි කියලා ලියනවා. එතකොට පටන් ගන්න කීයෙන්ද මේ කොටස රිපීට් වෙන කොටස පටන් ගන්න බින්දුවෙන් රිපීට් වෙන කොටස ඉවර වෙන්නේ 6න්. ඒ කියන්නේ මේ බින්දුවේ ඉඳන් 6 වෙනකන් තියෙන කොටස ඉලක්කම් ටික නැවත නැවතත් ඒ පිළිවෙලටම එනවා. එහෙනම් මේක තමයි කෙටි කර දක්වන ආකාරයේ සංක්ෂිප්ත ආකාරය. ඔන්න J පහ බෙදන්න තියෙන්නේ 18න්. පහ බෙදන්න තියෙන්නේ 18න්. පහට තියෙන 18 ඒවා නෑ බින්දුවයි දශම තිත තියාගත්තාම බින්දුවක් දාගත්තා කි 50ට 18 ඒවා නම් 2යි නේ. 18ටත් 2 36යි. 50න් 36ක් ගියාම 14යි. 14ට තියෙන 18 ඒවා නෑ බින්දුවක් දාගන්න පුළුවන් දශම තිත තියලා තියෙන හින්දා 140ට 18 ඒවා බලන්න තියෙන්නේ. අපිට 7ක් බලන්න පුළුවන් නේ. 18 වරක් 7 70යි 126යි නේ. 18 ඕන 7න් ගුණ කරලා බලන්න පුළුවන් නේ. 18 7න් 7 වරක් 8 56න් 6 5ක් ඉතුරුයි 7 වරක් 1 7යි 7යි 5යි 12යි නේ. 126ක් කියලා එන්නේ. හරි. එතකොට මෙතන ඉතුරු වෙනවා 26යි කියන්නේ 14යි. 126ක් 140න් 126ක් අඩු කළාම 14යි. 14ට තියෙන 18 ඒවා නෑ බින්දුවක් දාගත්තා කී. අපි බලන එතකොට 18 වරක් කීයද 140 වෙන්නේ කියලා ආයි. 140 නෑනේ. මෙතෙන්ට 140ට තිබ්බේ 7යිනේ. එහෙනම් 7 වරක් 18 ආයි 126යි. 126ක් ගියාම ආයි ඉතුරු වෙන්නේ 14යි. එහෙනම් 14ට නෑ බින්දුවක් දා ගන්නවා 140ට බලනවා ආයි 7 126යි ආයි 14ක් ඉතුරු වෙනවා. දැක්කද? 7 7 7 7 දිගටම රිපීට් වෙනවා. එහෙනම් මේක මොකද්ද? සමාවර්ත දශමයක්. සමාවර්ත දශමයකි. උත්තරේ වෙන්නේ එහෙනම් කෙටි කර දක්වන ආකාරයෙන් 0.2 ලියලා 7 ලියනවා. 7 එක දිගට රිපීට් වෙන්නේ. එහෙනම් 7 උනේ එක තිතක් තියෙනයි. 7 කියන ඉලක්කම විතරයි දිගින් දිගටම රිපීට් වෙන්නේ. ඒ හින්දා 7ට උඩින් විතරක් අපි තිතක් දානවා. ඔන්න ඒකේ උත්තරෙත් හරි. ඔන්න K 15 බෙදන්න තියෙන්නේ 128න්. 128න් 15 128න් බෙදන්න තියෙන්නේ. එතකොට 15ට තියෙන 128 ඒවා නෑනේ. ඔන්න දශම තිතක් තිබ්බ හින්දා අපිට බින්දුවක් දාගත්ත හැකි. 150ට බලන්න. 150ට 128 ඒවා. 150ට 128 ඒවා තියනවාද? තියනවනේ. එකක් තියනවා. එක 128යි. එහෙනම් 12ක් ඉතිරිනේ. 12ක් ඉතිරි වෙනවා. 12ක් නෙමෙයි මේ 22 ගන්නෙ. 22ක් ඉතිරි වෙනවා. 150යි 28ක් ගියා 22ක් ඉතිරි වෙනවා. එතකොට 22ට නෑ 128 ඒවා. ඒ හින්දා බින්දුවක් දා ගන්න පුළුවන් දශම තිත තියලා තියෙන හින්දා 128 ඒවා කීයක් තියෙනවද 220ට? ඒත් එකයිනේ.
128යි. එතකොට තියෙන්නේ 92යිනේ. 92ක් ඉතුරු වෙනවා. 92ට තියෙන 128 ඒවා නෑ බින්දුවක් දා ගන්නවා 920ට බලන්න ඕනේ. එතකොට 8ක් වගේ බැලුවොත් 128 8ෙන් ගුණ කරලා බලන්න වෙනවා. 8 වරක් 8 64න් 4 6ක් ඉතුරු 8 වරක් 2 16යි 16 6යි 22න් 2ක් ඉතුරු 8 වරක් 1 8යි 2යි 10යි. එතකොට 1024ක් එනවා. 8ක් බෑ. එහෙනම් අපිට 7ක් තමයි ගන්න වෙන්නේ. අපිට 7ක් තමයි මෙතනට ගන්න වෙන්නේ. එතකොට 7 වරක් 8 56න් 6 5ක් ඉතුරුයි. 7 වරක් 2 14යි 14යි 5යි 19න් 9 එකක් ඉතුරුයි. 7 වරක් 1 7යි 1යි 8යි 896යි. එතකොට 24ක් ඉතිරි. 24ට 128 ඒවා නෑ. හින්දා තව බින්දුවක් දාගන්නවා. 240ට බලනවා. 240ට දෙකක් නෑ නේ එකයි. 128 වරක් 1 128යි 2යි මෙතන 12ක් ඉතිරි. 12ක් ඉතිරි 12ට නෑ අපි 120ට බලනවා. 120ට 128 ඒවා නෑ බින්දුවයි. එහෙනම් අපි 1200ට බලනවා. 1200ට 9යි නේ. එතකොට 128 9න් ගුණ කළොත් 9 වරක් 8 72න් 7ක් ඉතුරුයි. 9 වරක් 2 18යි. 25න් 5 දෙකක් ඉතුරුයි. 9 වරක් 1 9යි 11යි. 1152ක් කියලා එන්නේ 1152ක්. එතකොට 48ක් ඉතිරි. 48ක් ඉතිරි. 480ට බලනවා. 480ට බලනවා. එතකොට 128 ඒවා 4ක් නෑනේ. 3ක් ගන්න වෙන්නේ. 300යි 384යි 384යි. එතකොට මේක උඩට අපි ගත්තොත් මෙහෙට ගමු අපි 384ක් ගියොත් එන්නේ 96යිනේ. ඉතිරි වෙනවා 96ක්. 96ට නෑ 128 ඒවා. අපි 960ට බලනවා. 960ට 128 ඒවා කීයද? 9ක් නෑ. අපිට ගන්න වෙන්නේ 7නේ. 7 896යි. 7 896යි. එහෙනම් අඩු කළොත් 64යිනේ. 64යි. 64ට තියනවාද? නෑ 640ට බලනවා. එතකොට 500යි 128 ඒවා පහක් නම් එනවනේ. 128 ඒවා පහක් 640යිනේ. 5 වරක් 8 5 වරක් 8 40 බින්දුව 4ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 4යි එකක් ඉතුරුයි. 5 වරක් 1 5 1යි 6යි 640 හරියටම පහ කීයද? 640යි 640න් 640ක් අඩු කළාම බින්දුවයි. එහෙනම් මොකද්ද මේක? අන්ත දශමයක්. අන්ත දශමයකි. අන්ත දශමයකි. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ 0.117යි 1යි 0.9යි 3යි 7යි 5. දැක්කනේ? දිගටම ගියත් මුකුත් නෑ රටාවක් නේ. රටාවක් කියන්නේ මේ රටාවක් කියන එකේ අදහස රිපීට් වෙන්නේ නැහැ කියන එක. මේ එකම කොටසක් රිපීට් වෙන්නේ නැවත නැවත. එහෙම එකක් නැති හින්දා මේක සමාවර්ත වෙන්නේ නැහැ. බෙදිලා ඉවරුණානේ. අන්තිමට බින්දුවක් ආවා. බින්දුවක් ආවා නම් මොකද්ද මේක? අන්ත දශමයක්. ඔන්න L 41 බෙදන්න තියෙන්නේ 360න්. 41 බෙදන්න තියෙන්නේ 360න්. 360න් බෙදන්න තියෙන්නේ 41ට 360 ඒවා
නෑ හින්දා බිංදුවක් දාලා දශම තිතක් තිබ්බම 410ට එකයිනේ. 360 ඒවා එකයි තියෙන්නේ. 360ක් ගියාම 50ක් ඉතිරිනේ. 50ට 360 ඒවා නෑ. 500ට බලනවා 360ට 500 360ට එකයි. නෑ 500ට 360 ඒවා එකයි තියෙන්නේ. එතකොට 360ක් අඩු කළාම 140යි. 140ට 360 ඒවා නෑ. තව බිංදුවක් දා ගන්නවා. ඊට පස්සේ අපිට 4ක් බලන්න පුළුවන් නේ. 4ක් බෑ 3ක් බලන්න වෙන්නේ. 3 වරක් 0යි 3 වරක් 10ටෙන් එකක් ඉතුරුයි 3 වරක් 3 9යි 1යි 10යි මෙතන 80යි ඒ කියන්නේ 320යි 320ක් ඉතුරුයි 320ට 360 ඒවා නෑ හින්දා බිංදුවක් දා ගන්නවා 3200ට අපිට බලන්න තියෙන්නේ 360ට අපි 360 ඒවා 10ක් ගත්තොත් 3600යි නේ 3600යි 3200ක් කියලා තමයි තියෙන්නේ. එතකොට 3600නේ තියෙන්නේ. 600 9 ගන්නත් බෑනේ. 600න් 360ක් ගියාම ආයි 240ක් නෙවෙන්නේ. එතකොට ඒක හරියන්නේ 8ක් තමයි ගන්න තියෙන්නේ. 8 වරක් 0 0යි 8 වරක් 6 48න් 8 4ක් ඉතුරුයි. 8 වරක් 3 24යි 28යි. 220යි නේ. 2880යි ආනේ 220යි නේ මෙතන 140යි 340යි නේ 340ක් තියෙනවා. ඒතර 340ට 360 ඒව නෑ. ඒ හින්දා මෙතනට බිංදුවක් දා ගන්නවා. 3400ට බලන්න ඕනේ. 3400ට නම් අපිට බලත හැකි 9 බිංදුවයි 9ක් 6 54න් 4 5ක් ඉතුරුයි 3340යි නේ 3340 තමයි එන්නේ. එතකොට මෙතන 60ක් ඉතුරු වෙනවා. 60ට නෑ අපි 600ට බලනවා. 600ට නෑ අපි මේක ටිකක් උඩට ගමු. 600ට නැති හින්දා 360 ඒවා එකක් කීයද 360යි 360ක් අඩු කළාම 240යි නේ 240යි 240ට 360 ඒවා නෑ 2400ට බලන්න වෙනවා 7 ගත්තොත් 360 ඒවා 7ක් බලමු අපි 360 ඒවා 7ක් බලමු 4ක් 0යි 4ක් 6 42න් 2 4ක් ඉතුරුයි 4ක් 3 21යි 25 2500 27 ගන්න බෑ අපිට 6 තමයි ගන්න වෙන්නේ 6ක් දැම්මොත් 0යි 6 වරක් 6 36න් 6 3ක් ඉතුරුයි 6 වරක් 3 18යි 21යි 0යි 160යි නේ 240යි එතකොට 240යි 240ට නැහැ 360 ඒවා බිංදුවක් දා ගන්න වෙනවා 2400ට බලන්න වෙනවා 2400ට 360 ඒවා ආයි 6යි නේ එතකොට 2160යි 2160ක් අඩු කළාම 240යි 240ට නෑ හින්දා බිංදුවක් දා ගන්නවා 2400ට බලනවා 2400ට 360 ඒවා 6යි 2160යි 24ක් 240ක් ඉතුරුයි. ඔන්න ඔහම දිගින් දිගට මොකද වෙන්නේ? අන්තිම ටික 6 6 6 කියන එක රිපීට් වෙනවා. ඒත් මෙච්චරක් විතර එක දිගට කිසි පුනරාවර්තන වීමක් නැතුව එකපාරට එක දිගට රිපීට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට තමයි මෙහෙම ඉලක්කමක් හරි රිපීට් වෙනවනේ. එහෙනම් මොකද්ද වෙන්නේ මේක? සමාවර්ත දශමයක්. සමාවර්ත දශමය කියලා අපි ලියලා මේක ලියන උත්තරේ 0.1 3යි 8යි 9යි 1යි මේ 6නේ රිපීට් වෙන්නේ. එතකොට 1 6ක් විතරයි ලියන්නේ. පළවෙනි 6 විතරයි ලියන්නේ. එතකොට 6 දිගටම රිපීට් වෙනවා කියන්නේ අපි එයාගේ උඩින් තිතක් දානවා. හරි. ඔන්න අපි ඒකත් හදලා ඉවරයි. L ප්‍රශ්නෙත් ඉවරයි. හරි. ඒ කියන්නේ 1.1 අභ්‍යාසයේ ඉවරයි. 1.1 අභ්‍යාසය ඉවරයි.
අපිට දැන් තියෙන්නේ 1.2 අභ්‍යාසය. පහත දැක්වෙන තාත්වික සංඛ්‍යා පරිමේයද අපරිමේයද යන්න දක්වන්න. තාත්වික සංඛ්‍යා දීලා තියෙනවා පරිමේයද අපරිමේයද කියලා කියන්නයි තියෙන්නේ. පරිමේය කියන්නේ මොකද්ද? පරිමේය කියන්නේ භාගයක් විදිහට ලියන්න පුළුවන් වෙන එකට. එතකොට අපි බලන්න ඕනේ පරිමේය සංඛ්‍යාවක්ද එහෙම නැත්නම් අපරිමේයද කියලා. අපරිමේය කියන්නේ භාගයක් නොවන ආකාරයනේ. පරිමේය ආකාරය කියන්නේ මෙන්න මේ වගේ. ඒ යට B වගේ ඔන්න ඔය වගේ. B ගෙන් A ඔන්න ඔය ආකාරයට තියෙනවා නම් පරිමේයයි කියලා කියනවනේ. එතකොට මේ දෙන්නම බිඳුව වෙන්න බෑ B බිඳුව වෙන්නේ නැතුව තියෙන ඒවට කියනවා පරිමේය සංඛ්‍යාවක් කියලා. එතකොට මේ වගේ භාගයක් විදිහට ලියන්න පුළුවන්ද නැත්ද කියලායි අහන්නේ. කොහොමද දැන් මේක හොයාගන්නේ? බලමු. 25 මේ පළවෙනි ප්‍රශ්නේ A මූල 2 නේ. 2 වර්ග මූලය 2 වර්ග මූලය හොයන්න තියෙන්නේ. 2 වර්ග මූලය හොයන්නේ කොහොමද? 2 වර්ග මූලය හොයන්න පුළුවන්ද? අපි දන්නා එකපාර ලියන්න අපිට එහෙම මතක නෑ නේ. දැන් 4 වර්ගමූලය කීයද කියලා ඇහුවොත් අපිට ලියන්න පුළුවන් 4 ලියද හැකි 2 දෙවෙනි බලය කියලා නේ. 2 දෙවෙනි බලයේ වර්ගමූලය. එතකොට මේ වර්ගමූලයට වර්ගي කැපිලා ගිහිල්ලා 2 ඉතුරු වෙනව නේ. 2 කියන්නේ මොකද්ද? පරිමේය සංඛ්‍යාවක්. ඇයි? 2 මේ විදිහට තියෙන්නේ නෑනේ. නේ? උඩ හරය ලවයක් විතරනේ තියෙන. හරය කොහොමද? හරය තියෙනවනේ. හරය කීයද? 1. හරය 1. හරය ඉතින් එක හින්දා ඒක ලියලා වැඩක් නැහැ. ඒ හින්දා අපි මෙහෙම තියෙන. ඉතින් ඕනෑම සංඛ්‍යාවක් එතකොට පරිමේය සංඛ්‍යාවක් තමයි. එතකොට ඒ ඕනෑම සංඛ්‍යාවක් යට හරය විදිහට එක තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි දැන් දෙකේ වර්ගමූලය අපි දන්නවද? නැහැ. අපි දන්නවා මේක හොයත හැකි නේද? මූල දෙකේ අගය අපිට හොයන්න පුළුවන්. මූල දෙකේ අගය හොයන්න අපි කලින් ක්‍රමත් හොයාගත්තානේ. අපිට මූල දෙකේ අගය ඕනනම් හෙව්වොත් ලොකු ගාණක් එනවා. මේ දශම ගොඩාක් දිග එකක් එනවා. එහෙනම් දශම ගොඩාක් එනකන් මේක හදන්න පුළුවන් අපිට. ඒ වගේ වට කියන මොනවාද? මේ පරිමේය නොවන එකක් ඒක. එහෙනම් මොකද්ද ඒක? අපරිමේය සංඛ්‍යාවක්. මේක අපරිමේය සංඛ්‍යාවක්. අපරිමේයයි කියලා ලියමු අපි. හරි. මේක 25. 25 වර්ගමූලය. අපිට එනම් 25 ලියත හැකි 5 වර්ගය කියලා 5 වර්ගයේ වර්ගමූලෙ මේ වර්ගයට වර්ගමූලෙ කැපිලා යනවා 5 ඉතුරු වෙනවා. පූර්ණ සංඛ්‍යාවක් ආවා. එහෙනම් මේ සංඛ්‍යාවේ යට මොකද්ද තියෙන්නේ? 1 තියෙනවා. එහෙනම් මේක මොකද්ද? පරිමේය සංඛ්‍යාවක්. එහෙනම් අපිට ලියත හැකි මේක පරිමේය කියලා. 6 බලන්න. 6ත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයිනේ. පූර්ණ වර්ග කියන්නේ මොනවාද? 1 4 9 16 25 ඕවනේ. මේවැ වර්ගමූල හෙව්වොත් අපිට කෙලින්ම පූර්ණ සංඛ්‍යාත්මක උත්තරයක් එනවා. 1 වර්ගමූලය 1යි. 4 වර්ගමූලය 2යි. 9 වර්ගමූලය 3යි. 16 වර්ගමූලය 4යි නේ. 25 වර්ගමූලය 5යි. ඔහොම ගන්න පුළුවන්. දැන් 6 තියනද මෙතන? නැහැ. මේගොල්ලේ 6 නැහැ. ඊට 4ට පස්සේ 9 තියෙන. එහෙනම් 6 වර්ගමූලය කියන්නේ මොකද්ද? පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි දශම ගොඩක් එනකන් එන ඒතර 4යි 9යි අතර 2යි දශම ගාණක් එන එකක් තමයි මේ වර්ගමූල 6 කියන්නේ. 2යි දශම කීයක් හරි එන එකක්. එහෙනම් මේක මොකද්ද? අපරිමේය සංඛ්‍යාවක්. අපරිමේය සංඛ්‍යාවක්. අපරිමේයයි. මේක මූල 11. වර්ගමූල 11ත් මේ ගොඩේ නෑ. එහෙනම් මේකත් මොකද්ද? 11 තියෙන්නේ මොකන දෙක අතරද? 11 තියෙන්නේ 9යි 16යි දෙක අතර. එහෙනම් එන්නේ 3යි දශම ගාණක්. 3යි දශම ගාණක් දශම ගොඩාරියක් එනකන් අපිට හදන්න පුළුවන්. ඉවරයක් නෑ. අනන්ත දශම ගණනයට තමයි මේක අයිති වෙන්නේ. එතකොට මේක මොකද්ද? අපරිමේය
යයි අපරිමේයයි ඒකත්. මේක 6.52. මේක මොකද්ද? මේකේ දශම ටික අයින් වෙලා මේ දශම බෙදිලා ඉවර වෙලා නේ ඉවරයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දිගටම අනන්ත ගාණක් දශම නැහැ. සමාවර්ත ලකුණකුත් දාලා නැහැ. එහෙනම් මේක මොකද්ද මේ? අන්ත දශමයක්. අන්ත දශම. අන්ත දශමයකි. හැබැයි එහෙනම් අන්ත දශමයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ මේක? අන්ත දශම තියෙන්නේ පරිමේය සංඛ්‍යාවලට. කියන්නේ භාග සංඛ්‍යාවකට තමයි අනිවාර්යෙන් අන්ත දශමයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මේක මොකද්ද? මේක අපිට ඕනනම් ලියත හැකි 652 බෙදීම 100 කියලා ලියන්න පුළුවන් නේ. මේ මොකද්ද එහෙනම් මේ පරිමේය සංඛ්‍යාවක්. මේක එහෙනම් පරිමේය සංඛ්‍යාව. භාගයක් විදිහට ලියන්න පුළුවන් නම් ඒක පරිමේය සංඛ්‍යාව. හරි. ඒ ටික හරි A B C D E. මේක මූල දෙක කියන්නේ අපරිමේයයි. වර්ගමූල 25 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. එතකොට වර්ගමූල 6 කියන්නේ අපරිමේයයි. වර්ගමූල 11ත් අපරිමේයයි. එතකොට මේ වගේ අන්ත දශමයක් දුන්නොත් ඒකත් මොකද්ද? පරිමේය සංඛ්‍යාවක්. එතකොට අන්ත දශමයක් ඉඳ තමයි මේක පරිමේය සංඛ්‍යාවක් උනේ. මේක අනන්ත දශමයක් වුණොත් අපිට එහෙම ලියන්න බෑ. හරිනේ. අපිට ඊළඟට තියෙන්නේ බලමු ඊළඟ ප්‍රශ්නේ. 1.2 අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන එක් ප්‍රකාශයේ සත්‍යද අසත්‍යද යන්න තීරණය කරන්නලු. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ප්‍රකාශයේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේලු. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හරි අනන්ත දශමයක් හරි වෙනවලු. අන්ත දශමයක් හරි අනන්ත දශමයක් හරි වෙනවලු. ඇත්තද මේ කියන කතාව? අන්ත දශමයක් හරි අනන්ත දශමයක් හරිද? තාත්වික සංඛ්‍යාවල මොනවද තියෙන්නේ කියලා බැලුවොත් තාත්වික සංඛ්‍යා ගත්තොත් තාත්වික සංඛ්‍යාවල ಜಾති දෙකයි තියෙන්නේ. මොනවාද? පරිමේය සංඛ්‍යා ඊට පස්සේ අපරිමේය සංඛ්‍යා. ඒතර පරිමේය සංඛ්‍යා දශමාකාරයෙන් ලියන්න පුළුවන් ආකාර දෙකයි. අන්ත දශම ඊට පස්සේ සමාවර්ත දශම. ඒතර මේ සමාවර්ත දශම වලටම කියන තව නමක් තියෙනවා. මොකද්ද? අනන්ත දශමයක්. සමාවර්තනය වෙනවා කියන්නේ දිගින් දිගට අනන්තය දක්වා ඉවරයක් නැතුව යනවනේ. එහෙනම් මේක මොකද්ද? සමාවර්ත දශම කියන්නේ අනන්ත දශමයක්. ඒවට කියත හැකි අනන්ත දශම කියලා. සමාවර්ත දශම කියන්නේ අනන්ත දශම වල ආකාරයක්. ඒතර අපරිමේය සංඛ්‍යා සියල්ල මොකද්ද? අනන්ත දශම විදිහට තමයි ලියන්න පුළුවන්. අනන්ත දශම. එහෙනම් අපිට අන්තිමට පේනවා මේ බලන්න පරිමේය සංඛ්‍යාවයි අපරිමේය සංඛ්‍යා කියලා ಜಾති දෙකක් තිබුණට අන්තිමට දශම වලට හරවද්දි තියෙන ಜಾති දෙකයි මොනවාද? අන්ත දශමයි අනන්ත දශමයි කියලා. ඇයි සමාවර්ත දශමත් අනන්ත දශම ගණයට තමයි එකතු වෙන්නේ. එහෙනම් ඕනෑම තාත්වික සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන් මොන වෑන්ද? දශම ආකාර දෙකකින් අනන්ත දශම. ඒ කියන්නේ ඉවරයක් නැතුව ලියන්න පුළුවන් දශමයි අන්ත දශම ඉවරයක් ඇතුව ලියන්න පුළුවන් දශමයි නේ. කොහොම ಜಾති දෙකයි. එහෙනම් පළවෙනි ප්‍රකාශය මොකද්ද? මේක සත්‍යයි නේ. එහෙනම් ඒකට ලියද හැකි උත්තරේ සත්‍යයි. ඊට පස්සේ B ප්‍රශ්නේ අනන්ත දශම නිරූපණය සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකිලු. අනන්ත දශම නිරූපණය සහිත පරිමේය සංඛ්‍යා. අනන්ත දශම නිරූපණය සහිත පරිමේය සංඛ්‍යා තියෙන්න පුළුවන්ද? පුළුවන් නේ. පරිමේය සංඛ්‍යාවල මේ සමාවර්ත දශම කියලා කියන්නේ මොනකටද? අනන්ත දශම තමයි. සමාවර්ත දශම කියන්නේ අනන්ත දශම. එහෙනම් පරිමේය සංඛ්‍යාවල තියෙනවා මොනවාද? අනන්ත දශම. ඒකත් සත්‍යයි. එහෙනම් ඒකත් සත්‍යයි. ඔන්න C ඕනෑම තාත්වික සංඛ්‍යාවක්
සමාවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේලු. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත හරි අනන්ත දශමලු. ඒ කියන්නේ සමාවර්ත කියන්නේත් අනන්ත දශම වලටම තමයි. නේද? ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත දශම කියන්නේත් අනන්ත දශම ගොඩේ තියෙන අයට එහෙනම් මේගොල්ලෝ කියන මේ ප්‍රකාශය හැටියට තාත්වික සංඛ්‍යා සියල්ල අනන්ත දශමලු. වැරදිනේ. වැරදිනේ. ඒතකොට අන්ත දශමකෝ අන්ත දශම තියෙන්න ඕනේ. එහෙනම් මේක වැරදි අසත්‍යයි. ඊට පස්සේ යනවා මෙන්න මේ යනු පරිමේය සංඛ්‍යාවලු. මෙන්න මේ දශම සංඛ්‍යාව දීලා තිත්තුනකුත් තියලා තිනවා මේ රටාවක් තියෙනවනේ පේනවද පුල් යනු පරිමේය සංඛ්‍යාවකි. රටාවක් තියෙනවා මේ 0 1 0 1 1 0 1 3යි 0 1 4යි මේ 1 1යි මේ 1 2යි 1 3යි 1 4යි මේ ඊට පස්සේ බිංදුවක් මේ එකට 1 එකක් දැම්ම බිංදුවයි 1 දෙකක් දැම්ම බිංදුවයි 1 තුනක් දැම්ම බිංදුවයි 1 හතරක් දැම්ම බිංදුවයි එහෙනම් ඊළඟ එක 1 5ක් දැම්ම බිංදුවයි ඊට පස්සේ 1 6ක් දැම්ම බිංදුවයි ඔහොම යන්නේ මේ රටාව දිගටම යනවා. එතකොට මේක පරිමේය සංඛ්‍යාවක්ද? පරිමේය සංඛ්‍යාවක්ද? මේක සමාවර්ත දශමයක්ද? එකම කොටසක්ද රිපීට් වෙන්නේ නැහැ නේද මේ? එකිනෙකට වෙනස් මේ. එන්න එකේ ගාන වැඩි වෙලා. එතකොට එකම කොටසක් නෙමෙයි දිගින් දිගට රිපීට් වෙන්නේ නේ මේ. එහෙම එකම කොටසක් නෙමෙයි රිපීට් වෙන්නේ. දැන් කලින් දැන් මෙහෙම තිබුණා නම් ඔන්න 1.11 ආයි 0.11 0.11 දැන් එකම ටික රිපීට් වෙන්නේ මේ 0.11 කියන කොටස තමයි රිපීට් වෙන්නේ. දැන් මේක එහෙම ගන්න නැහැනේ. එන්න වෙනස් වෙලා 0.1 තිබුණා ඊට පස්සේ 0.11 0.13 0.14 0.15 හොම යන්නේ. එන්න වෙනස් වෙනවා. එහෙනම් මේක සමාවර්ත දශමයක් නෙමෙයිනේ. මේක සමාවර්ත දශමයක් නෙමෙයි. එතකොට අන්ත දශමයකුත් නෙමෙයි. සමාවර්ත නැහැ. අන්ත දශමිකුත් නෙමෙයි. එහෙනම් මේක මොකද්ද? අනන්ත දශමයක් නේද? ඉවරයක් නැතුව මේ රටාව යනවා කියන තමයි තිත්තුනක් දාලා තින්නේ. එහෙනම් මොකද්ද මේක? අනන්ත දශමයක්. ඉවරයක් නැතුව දශම ලියත හැකි. ඒ හින්දා කියන අනන්ත දශමයක් වෙනවා. එතකොට සමාවර්ත වෙන්නෙත් නැත්තම් අනන්ත දශමත් නැත්තම් එහෙනම් මොකද්ද? අපිට මේකෙන් කියත හැකි පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි කියලා. පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි මේක. අනන්ත දශම තියෙන්නේ මොනවාද? අනන්ත දශමයක් වෙන හින්දා මේක අනිවාර්යෙන් අපරිමේය සංඛ්‍යා ගොඩට තමයි අයිති වෙන්නේ. අපරිමේය සංඛ්‍යා ගොඩට තමයි මේක අයිති වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය අසත්‍යයි කියලා තමයි අපිට ලියන්න වෙන්නේ. අසත්‍යයි. පරිමේය සංඛ්‍යාවක කියලානේ කියන්නේ. එතකොට ඒක අසත්‍යයි. ඒක මේ දශම සංඛ්‍යාව අපරිමේය සංඛ්‍යාව කියන එකට තමයි අයිති වෙන්නේ. 1.3 අභ්‍යාසය තමයි දැන් අපිට තියෙන්නේ. පහත දැක්වෙන ඔන්න පළවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන අකිල කරණේ මිශ්‍ර කරණි බවට පත් කරන්න. අකිල කරණියක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ කරණියකට. ඒ කියන්නේ වර්ගමූලයේ ඇතුලේ තමයි මුළු සංඛ්‍යාවම තියෙන්නේ. එළියේ මුකුත් නැහැ. හරිනේ? එළියේ මුකුත් නැත්නම් මේ වර්ගමූලයෙන් පිටත මේ පැත්තේ මුකුත් නැත්නම් වම් අත පැත්තේ මුකුත් නැත්නම් ඒකට කියනවා අකිල කරණියක් කියලා. මේවත් අකිල කරණි. ඔක්කොම අකිල කරණි තියෙන්නේ. ඒවා සරලම ආකාරයෙන් තියන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මෙතන ලියුවා මිශ්‍ර කරණි බවට පත් කරන්න කියලා. ඒතර මිශ්‍ර කරණි කියන්නේ මේකේ තියෙන ඒවා පිටතට ගන්න පුළුවන් අපිට බලමු ඒක කරන හැටි. 20 ලියන්න පුළුවන් අපිට ඕනනම් 20 ලියන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යා තියෙනවනේ අපිට. පූර්ණ වර්ග සංඛ්‍යා මොනවාද? 1 සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ 1 4 9 ඒව මොකද්ද? 1 හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම. එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. එතකොට හතර වරක් 4 16යි. ඔන්න ඔහොම ලියාගෙන යන්න පුළුවන්. 5 වරක් 5 25යි. 6 වරක් 6 36යි. 7 වරක් 7 49යි. ඔහොම ලියාගෙන යන්න පුළුවන්. ඕවට තමයි කියන්නේ මොනවද? පූර්ණ වර්ග සංඛ්‍යා කියලා. එතකොට මේ පූර්ණ වර්ග සංඛ්‍යා අපිට කෙලින්ම මොකක්ද මේ? 1 වර්ගමූලය 1යි කියලා ලියන්න පුළුවන්. 4 වර්ගමූලය 2යි කියලා ලියන්න පුළුවන්. මේ එකම එකනේ. දෙපාරක් ගුණ වෙලා එහෙනම් මේකමයි එන්නේ 4 3 9 වර්ගමූලය 3 16 වර්ගමූලය 4 එහෙම ලියන්න පුළුවන්.
එන්න ඒ වගේ. මෙන්න මේ පූර්ණ වර්ග සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා තමයි අපි මුලින්ම බලන්නේ. මොකද්ද? 20. දැන් අකිල කරණයක් ඇතුලේ තියෙන සංඛ්‍යාව මේ වර්ගමූලයෙන් ඇතුළත තියෙන සංඛ්‍යාව පූර්ණ වර්ගයක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. කොහොමද ඒක ලියලා බලන්නේ? 20 ලියන්න පුළුවන්ද? එක්වරක් කීය හරි කියලා. ඉතින් එක්වරක් වැඩක් නැහැ නේ. එක ඉතින් වැඩක් නැහැ. ඒක එච්චර වැඩක් නැහැ. හතර බලන්න. හතර වරක් කීය හරි කියලා 20 ලියන්න පුළුවන්ද? පුළුවන් නේ. හතර වරක් 5 කියලා ලියන්න පුළුවන්. හතර වරක් 5. 20 වෙනුවට අපි ලියන හතර වරක් 5 කියලා. දැන් වර්ගමූලයේ එළිය තියෙනව කොහොමද? දැන් බලන්න මේ වර්ගමූලය මට පුළුවන් දෙන්නට බෙදලා දෙන්න. ගුණිතයක් තියෙන ඉඳ බෙදලා දෙන්න පුළුවන්. 4ට වෙනම බෙදලා දෙනවා. 5ට වෙනම මම බෙදලා දෙනවා. දැන් මොකද වෙන්නේ? 4 වර්ගමූලය කීයද? 4 වර්ගමූලය 2යි. 4 වර්ගමූලය අපිට ලියන්න පුළුවන් 2යි කියලා. 5 වර්ගමූලය අපිට ලියන්න පුළුවන් දෙක පාර බෑ. එහෙනම් යාව වර්ගමූල 5 විදිහටම තියෙනවා. එහෙනම් උත්තරේ එන්නේ දෙවරක් වර්ගමූල 5 අපිට ලියන්න පුළුවන් 2යි වර්ගමූල 5 කියලා. ඔන්න ඒකේ උත්තරේ 40 ඉවරයි. බලන්න 48. මේකත් බලන්න ඕනේ මේවැ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා. එතකොට එක්වරක් බලලා වැඩක් නැහැ. හතර වරක් කී හරි කියලා ලියන්න පුළුවන් 48. පුළුවන් නේ. 48 එන්නේ හතර වරක් කීයයි කියලාද? හතර වරක් 12යි කියලා නේ. 48 ලියත හැකි 4 වරක් 12 කියලා. දැන් බලන්න ඊළඟ සංඛ්‍යාව 12. 12ත් පුළුවන් නේද? බලන්න 12ත් පුළුවන්ද බලන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් විදිහට ලියන්න. අපි අර ගත්තට පස්සේ ආයි බලන්න ඕනේ. පුළුවන් නේ ආයි 4 ගුණිතයක් විදිහට 12 ලියන්න පුළුවන් 4 වරක් 3 කියලා. 4 වරක් ඊට 12 කියන්නේ ආයි 4 වරක් 3. කොහොම ලියන්න පුළුවන්. දැන් මේ වර්ගමූලය අපි මේ හැමෝටම බෙදලා දෙමු එක එක්කෙනාට. 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාටම වර්ගමූලය බෙදලා දෙනවා. ওই 3 දෙනාම ඉන්නේ ගුණිත විදියට. 4ට දෙනවා. මේ 4ටත් වර්ගමූලයක් බෙදලා දෙනවා. මේකටත් බෙදලා දෙනවා. මේ ලොකු වර්ගමූලය මේ 3 දෙනාට බෙදලා දුන්නා. හරි. දැන් 4 වර්ගමූලය 2යි නේ. හරි. ගුණිතය 4 වර්ගමූලය 2යි. 3 වර්ගමූලය දන්නේ අපිට එහෙම ලියන්න බෑ. ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. අර සන්නිකර්ෂණ වලට හොයන්න වෙනවා ඒක. දැන් වර්ගමූලයෙන් ඇතුලේ ඉන්නේ 3 විතරයි. එළියේ ඉන්නවා දෙවරක් 2 ගුණ කළාම 4යි. 4යි මූල 3යි. ඔන්න උත්තරේ. 4යි මූල 3යි. ඔන්න සරලම ආකාරයෙන් තිබ්බා. අකිල කරණියක්, මිශ්‍ර කරණියක්, එහෙම නැත්නම් සරලම කරණියක් විදිහට අපි පත් කළා. 72ත් බලන්න. 72 ලියන්න පුළුවන්ද 4 වරක්? 9 වරක් වලින් පුළුවන් නේද? 72 ලියන්න 9 වරක් කීයද? 9 වරක් කීයද කියලා ලියන්න පුළුවන් 72 9 වරක් 8 නේ. 72 ලියන්න පුළුවන් 9 වරක් 8යි කියලා. එක්කනේ 9 වරක් 8. දැන් බලන්න 9ට 9 වර්ගමූලය අපිට ලියන්න පුළුවන්නේ. එහෙනම් මම මේ අපි මේක තියමු 9 හරි. එතකොට 8 බලන්න ආයි 8 ලියන්න පුළුවන්ද මේවේ පූර්ණ වර්ගවල ගුණිතයක් විදිහට? පුළුවන් නේ. 4 වරක් 2 කියලා ලියන්න පුළුවන් 8. 4 වරක් 2 කියලා ලිව්වා මම. දැන් වර්ගමූලය දැම්ම ලොකු වර්ගමූලේ. දැන් එකිනෙක කෙනාට බෙදලා දෙනවා මම මේ වර්ගමූලේ. 9ට වර්ගමූලය බෙදලා දුන්නා. 4ට වර්ගමූලය බෙදලා දෙනවා. 2ට වර්ගමූලය බෙදලා දෙනවා. ඔන්න 9 වර්ගමූලය කීයද? 3යි. 4 වර්ගමූලය 2යි. 2 වර්ගමූලය අපිට එහෙම එකපාරට ලියන්න බෑ. ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැති හින්දා. ඒ හින්දා දැන් මේ දෙන්න ගුණ කරනවා. 3 වරක් 2 6යි. වර්ගමූලෙන් එළියේ තියෙන්නේ 6. ඇතුලේ 2 තියෙනවා. එතකොට 6යි මූල 2 කියලා තමයි මේකේ එන්නේ උත්තරේ. ඔන්න බලන්න 28ටත් ඒක. 4 වරක් වලින් ලියන්න පුළුවන් නේ මේ පූර්ණ වර්ග සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා බලන්න 28. පුළුවන් නේ 4 වරක් වලින් පුළුවන් නේ. 4 වරක් 7 කියලා ලියනවා. දැන් 7 පුළුවන් ද ආයේ පූර්ණ වර්ග සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න බෑ නේ. ඒක ආයේ ලියන්න බෑ. ඒ හින්දා කොහොමම තියෙනවා. දැන් දෙන්නට බෙදලා දෙනවා. 4ට වර්ගමූලයක් දෙනවා. 7ට වර්ගමූලයක් බෙදලා දෙනවා. 4 වර්ගමූලය 2යි. 7 වර්ගමූලය දන්නේ නෑ අපි එහෙම එකපාරට හොයන්න බෑ. එහෙනම් අන්තිම උත්තරය අපිට ලියන්න පුළුවන් 2යි
මූල 7යි කියලා. 2යි මූල 7යි. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ E. 80 තියෙන්නේ. ඒතර අපි පැත්තකින් ආයෙ ලියා ගමු. පූර්ණ වර්ග සංඛ්‍යා අපිට එක වැඩක් නැහැ. 4 9 16 5 පහ 25යි 6 වරක් 6 36යි 7 වරක් 7 49යි 5 වරක් පහ ඒක ලිව්වා 8 වරක් 8 64යි ඕවනේ තියෙන්නේ. ඕවා තමයි තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා. මේ පූර්ණ වර්ග සංඛ්‍යාවල ගුණිතයක් විදිහට 80 ලියන්න පුළුවන්ද? ඕනේ. 4 වරක් කීයද කියලා ලියන්න පුළුවන් 80. 4 වරක් 20 80යි කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයි බලන්න 20 පුළුවන්ද? දැන් පූර්ණ වර්ගයක් වෙච්ච එකට අත තියන්න එපා. ඊළඟ එකට බලන්න. ඊළඟ එක 20. 20 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයිනේ. 20 20 වරක් කීය 20 ලියන්න පුළුවන්ද මෙතන ගුණිතයක් විදිහට පූර්ණ වර්ගවල? ඔව්නේ 4 වරක් 5 කියලා 20 ආයෙ ලියද හැකි. ඒතකොට මේ 4 ආයෙ මෙතනින් තියෙනවා. හරි. 5 ආයෙ ලියන්න පුළුවන්ද? බෑ. 5 ලියන්න බෑ මොකකවත් පූර්ණ වර්ගවල ගුණිතයක් විදිහට. එහෙනම් දැන් මේ තුන් දෙනාට වර්ගමූලය මේ ලොකු වර්ගමූලය මම බෙදලා දෙනවා. හරි. 4 වර්ගමූලය 2යි. 4 වර්ගමූලය 2යි. 5 වර්ගමූලය අපි දන්නේ නැහැ. එකපාරට හොයන්න බෑ. ඒතකොට 2 වරක් 2 4යි. මූල 5යි. ඔන්න ඒකත් සරලම ආකාරයට පත් කළා. 45 බලමු ඊළඟට. 45 ලියන්න පුළුවන්ද? පුළුවන් නේ. 9 වරක් 5 45යි නේ. මේ 5 පුළුවන් ද ආයෙ ලියන්න? 5 වරක් 5 හදන්න පුළුවන්ද මේ ගුණයක් විදිහට? බෑ. එහෙනම් ඔන්න දැන් මේ වර්ගමූලය දෙන්නට බෙදලා දෙමු. 9ට බෙදලා දුන්නා. 5ටත් දෙමු. හරි. 9 වර්ගමූලය 3යි. 5 වර්ගමූලය අපිට එහෙම එකපාරට හොයන්න බෑ. ඒ හින්දා අන්තිම උත්තරය වෙන්නේ 3යි මූල 5යි. 3යි මූල 5යි. ඔන්න දැන් 75. 4 වරක් වලින් ලියන්න පුළුවන්ද 75? බෑනේ. 9 වරක් වලින් පුළුවන්ද? බෑ. 16 වරක් බෑ. 16 වරක් බෑ. 25 වරක් වලින් පුළුවන් නේ. 25 වරක් 3 25 ඒවා 3ක් 75යි. එහෙනම් 75 ලියනවා අපි 25 ඒවා 3ක් කියලා. ආයි 3 ලියන්න පුළුවන්ද පූර්ණ වර්ග සංඛ්‍යාවල ගුණිතයක් විදිහට? බෑ. ඒ හින්දා අපි 25ටයි 3ටයි මේ ලොකු වර්ගමූලය බෙදලා දෙමු. හරි. බෙදලා දුන්න පොඩි වර්ගමූල බවට පත් කළා. 25 වර්ගමූලය කීයද? 5යි. 3 වර්ගමූලය අපිට එහෙම හොයන්න බෑ. ඒ හින්දා අන්තිම උත්තරය වෙන්නේ 5යි මූල 3 නේ. 5යි මූල 3 තමයි අන්තිම උත්තරේ. බලන්න 147. 147. 147 9ෙන් බෙදෙනවද? බලන්න 4ෙන් නම් බෙදෙන්නේ නැහැ. 9ෙන් බෙදෙනවද කියලා බලන්න. 9 වරක් 9 වරක් 1 9යි 5ක් ඉතුරුනේ. එන්නේ 9 වරක් වලින් බෑ ලියන්න. 147 අපි මෙහෙම කරලා බලමු. 147 අපිට පුළුවන් ප්‍රථමක සංඛ්‍යාවල ගුණිත වලින් ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න. දෙකෙන් බෙදෙන්නේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 3 5 7 වගේ අගයන් වලට. එහෙනම් අපි දෙකෙන් බෙදෙන්නේ ඊළඟට තුනෙන් බෙදෙනවද කියලා බලමු. 3 වරක් 3ෙන් බෙදෙනවා මේක. 3 වරක් 4 12යි 2ක් ඉතුරුයි 24 බලනවා. 3 වරක් 9 27යි. දැන් 7 වරක් එනවනේ. 7 වරක් 7 49යි. ඒතර 7 වරක් මෙතන 4 7 ඒවා එකයිනේ. එහෙනම් 147 කියන එක්කෙනා අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. 147 කියන එක්කෙනාව මේ පැත්තේ ඉන්න අයගේ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. 3 වරක් 7 වරක් 7 කියලා ලියන්න පුළුවන් 147. එතකොට එයාට එහෙම වර්ගමූල දැම්මා. දැන් බලන්න මේ 7 ඒවා 2ක් කියන්නේ 7 ඒවා 2ක් කියන්නේ 7 වර්ගයට මෙතන 3ක් තියෙනවා. එතකොට මේ දෙන්නට දැන් බෙදලා දෙමු වර්ගමූලය. 3ට වර්ගමූලය බෙදලා දුන්නා. 7ට වර්ගමූලය 7 වර්ගයට වර්ගමූලය බෙදලා දුන්නා. 7 මේ වර්ගයට වර්ගමූලය කැපිලා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන්නේ මූල 3 ගුණ කිරීම 7. එතකොට මෙහෙම තියෙන කැතින්ද 7 ඉස්සරහට ගේනවා. 7යි මූල 3 තමයි උත්තරේ. 7යි මූල 3 තමයි එතකොට උත්තරේ. එතකොට මම මෙතන විශේෂ දෙයක් කළා. මේක මොකද්ද? ප්‍රථමක සාධක මේ සංඛ්‍යා වලින් මම
බෙදලා එතකොට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට මේක ලිව්වා. ලියලත් අපිට එහෙම පේන්නේ නැති නැත්තම් මෙතන ගුණිතයක් විදිහට ලියන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහටත් අපිට ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. ඕනම එකකට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඊළඟ ගාන අපි හදමු. නෑ. ඔව් දෙක. දෙවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන මිශ්‍රකරණී එහෙම නැත්නම් අකිලකරණී සම්පූර්ණ කරණී නෑ. මිශ්‍රකරණී කියන්නේ මේ නිකං කරණී සම්පූර්ණ කරණී කියන්නේ මේ මම මේ දාලා තියෙන විදිය මේ මෙතන පොතේ තියෙන්නේ මොකද්ද? අකිල කරණී බවට පත් කරන්න කියලා තියෙන්නේ. මේ සරල කරණී විදියට තියෙන ඒවා අකිල කරණී බවට පත් කරන්න කියලා තමයි මේකේ තියෙන්නේ. අපි හදලා බලමු. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? දෙවරක් මූල 3 කියලා. අපි මේක එම සංඛ්‍යාවෙම වර්ග කරන්න ඕනේ. අපිට ලියන්න පුළුවන් දෙක එන්න නම් මොකද්ද තියෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. ඒ කියන්නේ දෙක දෙකෙන් ගුණ කරලා හරන්නේ දෙවරක් දෙක 4යිනේ. එහෙනම් වර්ගමූලය ඇතුළට අපිට දෙක වෙනුවට ලියත හැකි මේ වර්ගමූල 4 කියලා. එහෙනම් මෙතන මූල 3යි. එතකොට මෙතන එනවා මේ වර්ගමූල ගුණිතයක් නේ තියෙන්නේ. ගුණිතයක් හින්දා ලොකු වර්ගමූලයක් ඇතුළට මේ දෙන්නව දාත හැකි 4 වරක් 3 කියලා. හරිනේ. අර අනිත් කරපු එකේ අනිත් එක මේ චූටි ඒවා තියෙනවා නම් චූටි වර්ගමූල තියෙනවා නම් ගුණිත විදිහට ඒ චූටි වර්ගමූල වෙනුවට ලොකු වර්ගමූලයක් අරන් ඒක ඇතුළට දාත හැකි මේ දෙන්නව. ගුණිත විදිහට තියෙනවා නම් විතරයි ඒක කරන්න පුළුවන් නේ. එකතු කිරීමක් තියදී එහෙම කරන්න බෑ. ඒතකොට 4 රත් 3 12යි කියලා ඔන්න අකිලකරණයක් අපි ලිව්වා. ඊට පස්සේ B 2යි මූල 5. එතකොට මේකත් අපිට ලියන්න පුළුවන් දෙවරක් මූල 5 කියලා. එතකොට දෙක ලියන්න පුළුවන් කාගේ වර්ගමූලයක් විදියට? 4 වර්ගමූලයක් විදියට. එතකොට මෙතන මූල 5යි. එතකොට මේ දෙන්න වෙනකොට ලොකු වර්ගමූලයක් දානවා. එතකොට වර්ගමූලය ඇතුලේ 4 වරක් 5. 4 වරක් 5 20යි. ඔන්න අකිලකරණී. මේකත් බලන්න. එතකොට 4 මේකෙත් අපිට ලියන්න පුළුවන් 4 වරක් මූල 7 කියලා. 4 වෙනුවට අපිට 4 කාගේ වර්ගමූලයේද? 4 කියන්නේ 16 වර්ගමූලය. එහෙනම් අපි 16 මූල 16 වරක් මූල 7 කියලා ලියා ගන්නවා. දැන් මේ දෙන්නම් වෙනුවට ලොකු වර්ගමූලයක් ඇතුළට මේ දෙන්නව දා ගන්නවා. දැන් මේ දෙන්නව ගුණ කරන්න තියෙන්නේ. 16 වරක් 17 තමයි මේකේ උත්තරේ. එතකොට 7ෙන් ගුණ කළොත් 7 වරක් 6 42න් 2 4ක් ඉතුරුයි. 7 වරක් 1 7යි 7යි 4යි 11 1 වරක් 6යි 1 වරක් 1යි 2යි 7යි 272යි නේ. 272 ඔන්න ඕක තමයි අකිලකරණීය. මේක බලන්න 5යි මූල 2 තියෙන්නේ. ඒතර මේකත් අපිට ලියන්න පුළුවන් අර විදිහටම 5 වරක් මූල 2. 5 ලියන්න පුළුවන් 25 වර්ගමූලය කියලා. එතකොට මූල 2යි. එතකොට 25 වරක් 2 මෙහෙම එනවා. 25 වරක් 2 කියන්නේ 50යි. ඊට පස්සේ 6යි මූල 11 කියලා තියෙන්නේ. ඒකත් අපිට ලියන්න පුළුවන් 6 වරක් මූල 11 කියලා. 6 ලියන්න පුළුවන් කාගේ වර්ගමූලය කියලාද? 36 වර්ගමූලය කියලා. එතකොට 11 එහෙම ලියනවා. මේ දෙන්නම ලොකු වර්ගමූලයක් ඇතුළට ගන්නවා. 36 වරක් 11 කියලා. ඊට පස්සේ අපිට මේක ගන්න පුළුවන් 36 වරක් 11 එනවා 3යි 9යි 6යි 396 වර්ගමූලය කියලා. 36 11න් ගුණ කළාම 396යි. එතකොට ඔන්න අපි අකිල නිකං සරලම කරණියක් දුන්නාම මේක අකිල කරණියක් කළා. එතකොට අපි මෙතන බලන්න මේ කරලා තියෙන වැඩි මේ දෙක දෙකෙන්ම ගුණ කළා නම් හරි. එතකොට වර්ගමූලය ඇතුළට දාගත්තා හැකි මේ. දෙක දෙකෙන් ගුණ කළාම 4යි මේ. දෙක දෙකෙන් ගුණ කළාම 4යි. එහෙම තමයි වර්ගමූලය එන්නේ මේ. 4 4ෙන්ම ගුණ කළාම 16 එනවා මේ. 5 5ෙන්ම ගුණ කළාම 25 එනවා. 6 6ෙන්ම ගුණ කළාම 36 එනවා. දැක්කද? එහෙම තමයි ඒක හොයාගන්න පුළුවන්. එතකොට 6 6ෙන්ම ගුණ කළාම 36 නේ. එහෙනම් 36 වර්ගමූලය කියලා අපිට ලියත හැකි 6 කියන්නේ එහෙනම් 36 වර්ගමූලය. ඕන එකක් කොහොම ලියත හැකි. ඔන්න ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයේදී සුළු කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. සුළු කරන්න තියෙන්නේ. ඒතර කරණි සුළු කරන්න තියෙන්නේ. කරණියක් සුළු කරන්නේ කොහොමද?
බලන්න මේ ඔක්කොම මූල දෙක නේද මේ? මූල දෙකයි මූල දෙකයි මූල දෙකයි. මූල දෙක වෙනුවට x කියලා ලියාගත්තොත් මේක x කියලා ලියාගත්තොත් කොහොමද ලියන්න පුළුවන්? මූල දෙක වෙනුවට x කියලා ගත්තොත් x ධන 5යි x ඍණ 2යි x. ඔහොමනේ. එතකොට මෙතන x අකුරු 5යි මෙතන x අකුරයි මෙතන x අකුරු දෙකක් අඩු කරන්න කියලා තියෙනවා. එතකොට මේ දෙන්නම එකතු කළොත් 6ix 6x කෙන් 2x කියොත් 4ix නේ. x දාලා හැදුවොත් ඕකයි එන්නේ. දැන් x කියන්නේ කාටද අපි කිව්වේ මූල දෙක වෙනුවට x දාමු කියලා කිව්වේ. එහෙනම් උත්තරේ එන්නේ x වෙනුවට මූල දෙක දැම්මොත් ඔන්න 4යි මූල 2යි. ඕක තමයි උත්තරේ. හරිද? ඔහොම හදන්නත් පුළුවන්. නැත්තම් අපිට මෙහෙම හදන්නත් පුළුවන්. උතන x තියෙනවා වගේ ඔහොම හදන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම අපිට පුළුවන් මේ බලන්න මූල දෙකනේ තියෙන්නේ. මූල දෙකේවා මෙතන කීයක් තියෙනවද? 1යි. මූල දෙකේවා 5ක් තියෙනවා. මූල දෙකේවා 2ක් අඩු කරන්න කියලා තියෙනවා. එතකොට මෙතන මූල දෙකේවා කීයක් තියෙනවද ඔක්කොම? 1යි 5යි 6යි. මූල දෙකේවා 6ක් තියෙනවා. මූල දෙකේවා 6ක් තියෙනවා. ඒකෙන් අඩු කරන්න ඕනේ මූල දෙකේවා 2ක්. ඒකයි අදහස. එතකොට 6න් 2ක් අඩු වුණාම 4යි. ඒ කියන්නේ මූල දෙකේවා 4යි අන්තිමට ඉතුරු වෙන්නේ. ඔහොම හදන්නත් පුළුවන්. හරිනේ. බලන්න මෙතන. එක වගේ ඒවා විතරයි පුළුවන් එහෙම. 7යි 5යි සමාන නැහැනේ. මූල 7යි මූල 5යි කියන්නේ සමානයි නෙමෙයි. සමානයි එක ළඟට ගමු. මූල 5 ඊට පස්සේ ආයි මෙතන මූල 5 ආයි මෙතන මූල 5 තියෙනවා නේ. ඒකට 2යි මූල 5 කියලා ගන්න. ඊට පස්සේ මෙතන තියෙන්නේ 2යි මූල 7. 2යි මූල 7. මෙතන ආයි තියෙනවා 3යි මූල 7. 3යි මූල 7. දැන් එක ළඟට ගත්තා නේ මේවා. මූල 5 ඒවා 1යි. මූල 5 ඒවා 2යි. ඒ දෙක එකතු කරන්න කියලා තියෙන්නේ. මෙතන මූල 5 ඒවා 2ක් තියෙනවා. මෙතන මූල 5 ඒවා 1ක් තියෙනවා. ඔක්කොම මූල 5 ඒවා 2යි 1යි 3යි. මූල 5 ඒවා 3යි කියලා ඔන්න ඔහොම ලියනවා. හරි ලේසි. අර x අකුරු වගේ තමයි හිතන්න තියෙන්නේ. 5යි. දැන් බලන්න මෙතන. මෙතන 2යි මූල 7 ඒවා 2යි මූල 7 ඒවා 3යි. මූල 7 දෙකකින් මූල 7 ඒවා 3ක් අඩු කරන්නලු. එහෙනම් මොකද කරන්නේ? ලොකු එක්කෙනා කවුද? 3නේ ලොකු. 3 ලොකු එක්කෙනාගේ ලකුණ දැම්මා. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා 3ෙන් 2ක් ගියාම 1යි. 1යි මූල 7යි. ඒක ලියන්න ඕනේ. එතකොට අන්තිම උත්තරය වෙන්නේ 3යි මූල 5 ඍණ මූල 7. එතකොට මේක අර සදිශ සංඛ්‍යාවල තියෙන ඍණ ධන එකනේ. නිකිල එකතු කිරීම අඩු කිරීම ඍණ ධන. C ප්‍රශ්නය. එතකොට C වල තියෙන්නේ අපි බලනවා මේකෙත් කරණිවල බලන්න මූල 3. බලන්න කොයි හරි මූල 3 තියෙනවද කියලා. මෙතන මූල 2, මෙතන මූල 5, මෙතන මූල 2, මෙතන මූල 5. මෙතන මූල 3 තියෙන. එහෙනම් මෙයාවයි එක තැන ලියා ගමු. එතකොට එක තැන ලියා ගන්න. එතකොට මෙයාගේ ලකුණ ධනනේ නේ. ඉස්සරහා මුකුත් නැහැ කියන්නේ එයා ධන එක්කෙනෙක්. එතකොට ලියනවා 4යි මූල 3. ඊට පස්සේ මෙයාව ලියනවා ඍණ එයාගේ ලකුණ ඍණ 2යි මූල 3. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ මූල 2 බලමු ඊළඟට මේ තියෙන. මූල 2. මෙයාත් මූල 2, මෙයා මූල 5, මෙයා මූල 2. එහෙනම් මේ දෙන්නවත් එක ළඟින් ලියාගමු. මෙයාගේ ධන තියෙන ලකුණ. එතකොට 5යි මූල 2. 5යි මූල 2. ඊට පස්සේ මෙයා ඍණ 3යි මූල 2. ඍණ 3යි මූල 2. හරි ඒක ඉවරයි. ඊළඟට තියෙන්නේ 5. මූල 5 තියෙන ඊළඟට. එතකොට එයාගේ ලකුණ ධනයි. ධන 3යි මූල 5. ඊට පස්සේ මෙයා ධන 3යි මූල 5. ඔන්න ඔහම එක ළඟට මේ මූල ලකුණු තියෙනවා ලියාගත්තා. දැන් ඒවා එක සුළු කරන්න තියෙන්නේ. එතකොට මේ දෙන්නම සුළු කරන්න පුළුවන් මේ. මෙයා ධන එක්කෙනෙක්, මෙයා ඍණ එක්කෙනෙක්. දැන් මූල 3 නිකන් x අකුර වගේ තමයි ගන්න. එතකොට මූල 3 ඒවා 4කින් මූල 3 ඒවා 2ක් අඩු කරන්න තියෙන. 4ෙන් 2ක් අඩු කළාම 2යි. මූල 3 ඒවා 2ක් ඉතිරි. හරිනේ. ඒක හරි. ඊට පස්සේ මෙයාව සුළු කරන්න ගියොත්
ලොකු එක්කෙනා බලන්නකො මෙතන ධන මූල දෙකේව 5යි ඍණ මූල දෙකේව 3ක් තියෙනවා. ලොකු එක්කෙනාගේ ලකුණ ධන එහෙනම් උත්තරේට ධන 5න් 3ක් අඩු කළාම 2යි ඊට පස්සේ මූල දෙකේව 2ක් තියෙනවා. ඊට පස්සේ මෙයා මූල 5 තමයි සුළු කරන්න තියෙන්නේ. ඒතකොට දෙන්නම ධන එහෙනම් උත්තරේටත් එන්නේ ධන 3යි. මූල 5ඒව 3ක් තියෙනවා මෙතනට. ඒකට එකතු කරන්න ඕනේ මූල 5ඒව 3ක්. 3යි මේ 6යි මූල 5. එතකොට අන්තිම උත්තරය අපිට ගන්න පුළුවන් 2යි මූල 3 ධන 2යි මූල 2 ධන 6යි මූල 5. මෙන්න මේක තමයි අන්තිම උත්තරේ. හරි. ওই විදිහට සුළු කරන්න තියෙන. දැන් මේව එකතු කරන්න පුළුවන්ද? 2යි 2යි 4යි කියලා ලියන්න පුළුවන්ද? බෑ. ඇයි? මෙතන මූල 3 තියෙන්නේ. මෙතන මූල 2. ඒතකොට මූල අගය වෙනස් නේ. වර්ගමූල අග දෙකක් නෙන්නේ. මූල 3ට එන්නේ 1.7ක් වගේනේ. මූල 2ට ඊට වඩා අඩු වගයක් එන්නේ. ඒතකොට මේ දෙක අසමානයි. එහෙනම් ඒවා එකතු කරන්න බෑ. සමාන මූල 3 නම් මෙතනත් මූල 3 තිබ්බනම් අර කලින් වගේ එකතු කරන්න තිබ්බා. එක වගේ අය විතරයි එකතු කරන්න පුළුවන් නේ. හරියට මෙයා x, මෙයා y, මෙයා z වගේනේ. ಜಾති 3 දෙනෙක් තමයි මේ ඉන්නේ. එතකොට මේ 3 දෙනාම එකතු කරන්න බෑ. x පදවලට x පද එකතු කරන්න පුළුවන්. ඒ වගේ මූල 3 ඒවට එකතු කරන්න හරි අඩු කරන්න පුළුවන් මූල 3 ඒවම විතරයි. මූල 2ට මූල 2 ඒවම විතරයි. මූල 5ට මූල 5 ඒවා විතරමයි. ඒ විදිහට තමයි හදන්න තියෙන්නේ. මේකත් ඒ විදිහට හදමු. එතකොට මෙතන මූල 11 තියෙන්නේ. එතකොට ආයි මෙතනත් මූල 11 තියෙනවනේ. ලියාගමු. මෙයාගේ ධන 1 6යි මූල 11. ඊට පස්සේ මෙයාවල් ළඟින් ලියාගමු. ඍණ 2යි මූල 11. ඊට පස්සේ අපි මූල 7 ලියාගමු. මූල 7 ඒවා 3ක් තියෙනවනේ. මෙයා නම් ධන 3යි මූල 7. මෙයා ඍණ 5යි මූල 7. මෙයා ධන 4යි මූල 7. යාවත් ගත්තා. ඔන්න මේ 3 දෙනාව ගත්තා. දැන් සුළු කරන්න තියෙන්නේ. දැන් බලන්න. මූල 11 ඒවා 6කින් මූල 11 ඒවා 2ක් අඩු කරන්න තියෙනවා. 6කින් 2ක් අඩු වුණාම 4යි මූල 11යි. දැන් මෙතන බලමු. ඒතර මෙතන 3යි මූල 3 කියලා ලියලා තියෙන්නේ. මම වරද්දලා 3යි මූල 7 කියලා එන්න ඕනේ. එතකොට මේක සුළු කළොත් මෙතන මූල 7 ඒවා 3යි. මෙතන මූල ඍණ මූල 7 ඒවා 5ක් තියෙන. ඒ කියන්නේ අඩු වෙන්න ඕන එකක්. මෙතන ධන එකක් තියෙනවා. එතකොට ධන මූල 7 ඒවා 4ක් තියෙනවා. එහෙනම් අපි 3යි 4යි එකතු කරලිමු. 3යි 4යි එකතු කළාම 7යි. 7න් 5ක් ගියාම 2යි මූල 7යි. එතකොට ඒකේ අන්තිම උත්තරේ එන්නේ 4යි මූල 11 ධන 2යි මූල 7. ඕක තමයි අන්තිම උත්තරේ. ඒ වගේ මෙන්න මේ ඊ ප්‍රශ්නෙත් අපි හදමු. එතකොට මෙතනත් එක වගේ මූල 3 තියෙන අයව එක ළඟට ගමු. එතකොට මෙයා මූල 3යි මෙයාත් මූල 3යි. ඉතුරු අය මූල 7යි ඉන්නේ. 8යි මූල 3 ඍණ 2යි මූල 3. ඊට පස්සේ අපිට මේ ළඟව ගන්න පුළුවන්. ධන 7යි මූල 7 මෙතන ධන 3යි මූල 7 මෙතන ඍණ 3යි මූල 7. දැන් ධන මූල 3යි ධන 3යි මූල 7ට ඍණ 3යි මූල 7 මොකද වෙන්නේ? කැපිලා යනවා අඩු වෙලා යනෝනේ. මෙතන ධන 3ක් තියෙනවා මෙතන ඍණ 3ක් තියෙනවා. කැපිලා යනවා. මෙතන ඊට පස්සේ ඉතුරු වෙන්නේ ධන 7යි මූල 7 විතරයි. ඊට පස්සේ මෙතන මේ දෙන්න නම් තව සුළු කරත හැකි. මූල 3 8ක් තියෙනවා මූල 3 2ක් තියෙනවා. දෙකක් අඩු කරන්න තියෙන 8න් 8න් දෙකක් අඩු කළාම 6යි මූල 3යි. එතකොට අන්තිම උත්තරේ එන්නේ 6යි මූල 3 ධන 7යි මූල 7. ඕක තමයි අන්තිම උත්තරේ. ඔන්න හතරවෙනි ප්‍රශ්නේ පහත දැක්කන භාගවල හරය පරිමේය කරන්නලු. හරය පරිමේය කරන්න. ඒ කියන්නේ මේ බලන්න හරය පරිමේය සංඛ්‍යාවක විදිහට තියෙන්නේ නෑනේ. අපරිමේයයි නේද? පහට මේ පහ කියන්නේ මේ වර්ගමූලයක් නේ. පහේ වර්ගමූලය හොයන්නනේ තියෙන්නේ. පහේ වර්ගමූලය දශම ගානක් එන්නේ අනන්ත දශමයක් එන්නේ. අනන්ත දශමයක් එන්නේ සමාවර්තත් නෙමෙයි. එහෙනම් මේක පරිමේය නෙමෙයි අපරිමේය සංඛ්‍යා තියෙන්නේ මේ හරය.
ඒ හින්දා අපි ඒක මොකද්ද කරන්න ඕනේ? පරිමේය කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන එකම එක දෙයයි මේ වර්ගමූලය නැති කරන එක විතරමයි කරන්න තියෙන්නේ. වර්ගමූලය නැති කරගන්න නම් මොකක හරි වර්ගමූලය නැති කරගන්න නම් ඒ වර්ගමූලේ තියෙන එකෙන්ම ಗುಣ කරන්න තියෙන්නේ. ඒ කිව්වේ මේකේ මූල පහ නැති කරගන්න නම් ඕනේ අපි මූල පහෙන් ಗುಣ කරමු. එතකොට මේක භාගයක් විදිහට තියෙන උඩ දෙක තියෙනවා මෙතන මූල පහ තියෙනවා. එතකොට භාගයක් හින්දා හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ಗುಣ කරන්න ඕනේ නැත්තම් වරදී. එතකොට මෙයා යට හරය මූල පහෙන් ಗುಣ කළොත් ලවයත් මූල පහෙන් ಗುಣ කරන්න ඕනේ. එතකොට උඩ එනවා 2යි මූල 5. යට එනවා මූල 5 වරක් මූල 5 කියන්නේ කීයටද? 5ට. ඔන්න මූල ලකුණ නැති වුණා. ඔන්න හරය පරිමේය වුණා. ඒ වගේ මේකත් කරන්න තියෙන්නේ මේ හරය දැන් මොකද පරිමේයයි මේ වර්ගමූල සංඛ්‍යාවක් නෙමෙයි තියෙන්නේ එහෙනම් පරිමේයයි. මේකත් බලන්න එහෙනම් මේකත් කරන්න තියෙන්නේ කලින් වගේ මේ මූල 3ෙන් ಗುಣ කරනවා. හරයයි ලවයයි දෙකම ಗುಣ කරන්න වෙනවා. ಗುಣ කළාම හරයට එන්නේ ලවයට එන්නේ 5යි මූල 3 මූල 3ෙන් ಗುಣ කළාම මොකද වෙන්නේ? 3 හැදෙනවා. හරය පරිමේය වුණා. මේකෙත් එහෙමයි මූල 7ෙන් ಗುಣ කරන්න තියෙන්නේ. එතකොට ලවයේ 5යි මූල 7යි මෙතන 7ෙන් මූල 7ෙන් ගුණ කළාම 7 හැදෙනවා. ඔන්න හරය පරිමේය කරන එක හරි ලේසි. මේවත් එහෙමම කරන්න තියෙන D E F. එතකොට මෙතන තියෙන්නේ මේ 2යි මූල 3නේ. එතකොට අපි ගුණ කරන්න ඕනේ මූල 3ෙන් විතරයි. මූල ලකුණ තියෙන සංඛ්‍යාවෙන් විතරයි ගුණ කරන්න ඕනේ. එතකොට මූල 3ෙන් විතරක් උඩ යටයි දෙකම ගුණ කරනවා. 2යි මූල 3ෙන් ගුණ කරන්න නැහැ. එතකොට හරියන්නේ මූල ලකුණ විතරනේ අපිට නැති කරගන්න ඕනේ. එතකොට උඩට එනවා 12යි මූල 3. ඊට පස්සේ මෙතන එනවා දෙවාරයක්. ඊට පස්සේ මූල 3ෙන් ගුණ කළාම 3යි. නේ. දැන් මේක තව සුළු කරනවා නම් මේ 12 දෙවරක් 3 කියන්නේ 6යිනේ. අපිට සුළු කරත හැකි දෙවරක් 3 6යි. 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා 2යි කියලා ඔහොම සුළු කරත හැකි. අන්තිම උත්තරේ මේකේ තියන්න පුළුවන් 2යි මූල 3 කියලා. ඔන්න ඒක නම් ගොඩක් මෙව්ව කළා. එතකොට දැන් මේකේ හරය පරිමේය වෙලා. මේකත් එහෙමයි මූල 2කින් ගුණ කළා නම් හරි. හරයේ තියෙන මූල ලකුණෙන් ගුණ කරන්න. මූල වර්ගමූල සංඛ්‍යාවෙන් ගුණ කරන්න තියෙන. හරයේ තියෙන මූල 2 එහෙනම් හරයයි ලවයයි දෙකම මූල 2කින් ගුණ කරනවා. එතකොට නිකම්ම පරිමේය වෙනවා. හරි. 27 වරක් මූල 2. එතකොට 3 වරක් මූල දෙවාරයක් මූල 2 කියන්නේ 2 හැදෙනවා. එතකොට මේක අපිට සුළු කරන්නත් පුළුවන්. අපි සුළු කරන්න නැතුව ලියමු. 3 වරක් 2 6යි. සුළු කරොත් එන්නේ මෙයා 3ෙන් කැපෙනවනේ. 6ට 3 ඒවා 2යි 27ට 3 ඒවා 9යි මූල 2. ඔන්නෝම ලියන්න පුළුවන්. මේකත් එහෙනම් මොකද කරන්න තියෙන්නේ? හරයේ තියෙන මූල සංඛ්‍යාවෙන් ගුණ කරන. හරයේ තියෙන මූල 5. එහෙනම් හරයයි ලවයයි දෙකම මූල 5ෙන් ගුණ කරනවා. එතකොට ලවයට එනවා 3යි මූල 5. මෙතන දෙවාරයක් මූල 5 වාරයක් මූල 5 කියන්නේ 5යි. එතකොට මෙතන සුළු වුණොත් 3යි මූල 5 දෙවරක් 5 10යි කියලා. මේවත් එහෙම කරන්න තින්නේ හරයේ තියෙන මූල 7 මේ ලවෙත් මූල ලකුණු තියෙන ඒව වැඩක් නෑ අපිට. හරයේ තියෙන එක අපිට කියන්නේ හරය පරිමේය කරන්න කියලා. එහෙනම් හරයේ තියෙන එක විතරයි අපිට අදාළ වෙන්නේ. එහෙනම් හරයේ තියෙන එකකින් විතරක් ಗುಣ කරමු. එතකොට මෙතන 3 වරක් මූල 5 වතාවක් මූල 7. මෙතන දෙවාරයක් මූල 7 වරක් මූල 7 කියන්නේ 7ට. මෙතන දැන් මේ දෙන්නම මූල ලකුණනේ ඉන්නේ. අපිට මේ මූල ලකුණු දෙක ගුණිතයක් විදියට දින්න ලොකු මූල ලකුණක් ඇතුළට දෙන්නවම ගන්න පුළුවන්. ඒතර 5 වරක් 7. එතන දෙවරක් 7 කියලා තියෙන්නේ. එතකොට 3 වරක් 5 වරක් 7 කියන්නේ 35යි. දෙවරක් 7 කියන්නේ 14යි. ඔන්න ඒකත් පරිමේය කළා. මේකෙත් එන හරයේ තියෙන එකෙන් විතරයි ಗುಣ කරන්නේ. එතකොට හරයේ තියෙන මූල දෙක එහෙනම් උඩ යටයි දෙකම මූල දෙකෙන් ಗುಣ කරනවා. එතකොට මෙතන දෙවාරයක් මේ දෙන්නගෙම තියෙනවා මේ ගුණිතයක් තියෙන හින්දා දෙන්නගෙම වර්ගමූල වෙනුවට එක වර්ගමූලයක් දානවා. දෙන්නම වර්ගමූල ඇතුළට දාලා ලියනවා. ඔහොම. මෙතන 3 වරක් මූල දෙවාරයක් මූල දෙක කියන්නේ
2යි. එතකොට මෙතන 3 වරක් 2 6යි කියලා ලියන්න පුළුවන්. මෙතන 2යි. මෙතන 3 වරක් 2 6යි කියලා ගන්නත් පුළුවන්. මේකත් ඕනනම් තව මේ දෙකට මේ දෙක කැපුවොත් එන්නේ මූල 6 බෙදීම 3. මම සරලම ආකාරයෙන් දාන්නත් පුළුවන්. මේකත් එන යටින් එක්කෙනාගෙන් තමයි ಗುಣ කරන්න තියෙන්නේ. යටින් ඉන්නේ මූල 5. එහෙනම් උඩ යටයි දෙකම මූල 5ෙන් ಗುಣ කරනවා. ඒතර මෙතන 3 වරක් 5 15යි. අපිට මේ දෙන්නගෙන් වර්ගමූල ලකුණු දෙක වෙනකොට ලොකු තනි වර්ගමූලයක් දාත හැකි. ඒක ඇතුලේ මේ දෙන්නව ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දෙවාරයක් මූල 5 වාරයක් මූල 5 කියන්නේ 5. එතකොට 3 වරක් 3යි 3 වරක් 5 කියන්නේ 15යි. දෙවරක් 5 කියන්නේ 10යි. ඔන්න ඔහම ඔක හදන්න පුළුවන්. 5 සුළු කරන්න කියලා දීලා තිනවා. කරණීය ඇතුළත් ගණන් ಗುಣ කිරීම බෙදීම තමයි මේකේ තියෙන්නේ. අපි මේකත් හදමු. ಗುಣ කරන්න තියෙන. ඒතකොට කරණි ಗುಣ කරන්න ලේසියිනේ. කරණි වල තියෙන මේ ඉස්සරහා තියෙන ඒවාම ಗುಣ කරන්න තියෙනවා. ඔය දෙන්නව ಗುಣ කරන්න. 3 වරක් 2 කීයද? 6යි. ඉලක්කම් වලින් ಗುಣ කරන්න. මේ වර්ගමූල වලින් ಗುಣ කරන්න. එච්චරයි. දෙවරක් 3 6යි. ඒකේ වර්ගමූල ඇතුලේ තියෙන 6. 6යි මූල 6 උත්තරේ. මේ දෙන්නව වෙනම ಗುಣ කළා. මේකෙත් එහෙමයි. මේ 5යි 3යි වෙනම ಗುಣ කරනවා. 5 වරක් 3 15යි. ඒ වගේම වර්ගමූල ලකුණු දෙකත් වෙනම ಗುಣ කරනවා. ඒ දෙන්නව වෙනම ಗುಣ කරනවා. 11 වරක් 7 කීයද? එක ඕන මේ දෙන්නටම වර්ගමූල දෙකක් තියෙනවනේ. ඒකින්ද ලොකු වර්ගමූලයක් දා ගන්නවා. ඒ දෙන්න වර්ගමූල ඇතුලින් ලියනවා. දැන් මෙතන 15යි මෙතන 11 වරක් 7 77යි. ඔන්න. මෙතනත් එහෙමයි. මෙතන නම් එකන තියෙන 1 වරක් 3 3යි. දැන් මේ දෙන්නගේ ලොකු වර්ගමූලයක් දානවා. මේ වර්ගමූල ලකුණු දෙකම වෙනකොට ගුණිතයක් තියෙන ඉඳ 5 වරක් 3 කියලා ලියන්න පුළුවන්. දැන් මෙතන 3යි 5 වරක් 3 15යි. 3යි මූල 15යි කියලා ලියන්න පුළුවන්. ඊළඟ එක බෙදන්න තියෙන්නේ. අපි මේක ලියාගමු මෙහෙම. අනිත් බෙදීම දාලා 4යි මේ ලේසියට මෙහෙම දාලා තියෙන 2යි මූල 14. ඔන්න මේ ගාන තමයි පොතේ තියෙන්නේ. එතකොට මේකත් සුළු කරන්නේ අර විදිහටමයි. එතකොට මේ දෙන්න බෙදීමක් නේ තියෙන්නේ. බෙදීමක් තීද්දී අපිට මේ දෙන්නගෙම අර ගුණිතේ වගේ දෙන්නගෙම මේ වර්ගමූල ලකුණු දෙක වෙනුවට තනි ලොකු වර්ගමූලයක් දාගත්තා. කිව්වේ හරය ලවයේ දෙකේම තියෙන. එතකොට අපිට පුළුවන් 7 උඩින් ලියන්න 14 ඒ තිබ්බා වගේ යටින් ලියන්න. දැන් මෙතන වෙනම 4 බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. 4 දෙකෙන් බෙදුවොත් 2යි මේ 7යි 14යි කපන්න පුළුවන් නේ. 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි කියලා. එතකොට එන්නේ 1යි මූල දෙකෙන් එකේ වර්ගමූලය කියලා. ඊට පස්සේ ආයි අපිට මේක ලියත හැකි 2යි 1යි යටට මූල 2 දාලා අන්තිමට මේක සුළු කළාම එකේ වර්ගමූලය එකමයි. එහෙනම් උඩ 2 යට තියෙන මූල 2. ඔන්න ඔහම සුළු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව සුළු කළොත් මේක තව සුළු කරන්න පුළුවන්. මේ හරය පරිමේයත් කරන්න පුළුවන් ඕන. හරය පරිමේය කරන්න මූල 2 හරේ තියෙන මූල දෙකනේ තියෙන. එහෙනම් ඒකෙන් ಗುಣ කරන්න තියෙන. ಗುಣ කළොත් එනවා 2යි මූල 2යි මෙතන මූල 2 ගුණ කළාම 2යි. ඔන්න ඔහම ලියන්න පුළුවන් අපිට. දැන් මේක 6යි මූල 27 බෙදන්න තියෙන්නේ 3යි මූල 3. මේකත් මේ බෙදීමක් විදියට හරේලවේ දෙකේම තියෙනනේ වර්ගමූල. ඒ හින්දා අපි ඒකට ලොකු තනි හරේලවේ දෙකටම යන විදියට තඩි එකක් දාලා මෙතන බෙදීම ලකුණ වෙනම ලියලා 27 ලියන උඩ 3 ලියන යට. මෙතන 6 බෙදීම 3 වෙනම දානවා. 6 3ෙන් බෙදුවාම 2යි 27 3ෙන් බෙදුවොත් කීයද? 9යි. එතකොට වර්ගමූල ලකුණ ඇතුලේ තමයි එයා ඉන්නේ. එතකොට උත්තරේ ඔච්චරයි. නෑ. මේක තව සුළු කරන්න පුළුවන්.
9 වර්ගමූලය අපි දන්නවනේ 9 කියන පූර්ණ වර්ග සංඛ්‍යාවක් 9 වර්ගමූලය 3යි. මෙතන තියෙන 2 දෙවරක් 3 එහෙනම් 6යි. මේකත් අපි ලියාගමු. මූල 48 බෙදන්න තියෙන්නේ 5යි මූල 5න්. එහෙනම් මේ බෙදීමක හරේ ලවේ වර්ගමූල දෙකක් තියෙනවා නම් ඒ දෙක වෙනුවට එකක් දාගත්ත හැකි. මෙතන 48 මෙතන 5. මෙතන 1යට 5 කියලා තමයි ලියන්නේ. එතකොට 48 5න් බෙදන්න බෑනේ. 5යි මූල 5 නෙමෙයි තියෙන්නේ මෙතන. මම වැරදිට ලියාගෙන. 5යි මූල 3 වෙන්න ඕනේ එතන. එහෙමනම් එනවා. 48 මෙතන 3. එතකොට මෙතන 1යට 5 48 3ෙන් බෙදුවොත් 16යි කියලා තමයි එන්නේ. 16 වර්ගමූලය අපි දන්නවා 4යි. ඒතර මේක සුළු කළාම එනවා 4 වරක් 1 4යි. ඔන්න 5න් 4යි උත්තරේ. ටිකක් සංකීර්ණ ගැටලු ටිකක් තියෙනවා 6. මේකත් අර වගේමයි එක ළඟට ගන්න තියෙන්නේ. දැන් මෙතන අපිට මේ බලන්න මේ 27 තියෙන්නේ 3 තියෙන්නේ 7 තියෙන්නේ 28 තියෙන්නේ. මූල ලකුණ එකිනෙකට වෙනස් නේ. මූල සංඛ්‍යා එකිනෙකට වෙනස්. අපි බලමු 27 අර කලින් කළා වගේ මුලින් කළා වගේ 27 පූර්ණ වර්ග සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා. 27 පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ 1 4 9 16 25 36 49 ඔන්න ඕවට. එතකොට 27 ලියන්න පුළුවන් එක් වරක් වලින් බෑ. 4 වරක් එක් වරක් වලින් ලියලා වැඩක් නැහැ ඒක. 4 වරක් වලින් බෑ. 9 වරක් වලින් නම් පුළුවන් 27 ලියන්න. 27 ලියන්න පුළුවන්. එතන 2 27 ලියන්න පුළුවන් 9 වරක් 3 කියලා. ඔන්න ඔහම ලියා ගන්න පුළුවන්. ඊපස්සේ ඍණ මේ 3යි මූල 3 එහෙමම ලියනවා. 4යි මූල 7 එහෙමම ලියනවා. 28. එතකොට 28 මූල 28 බලන්න 4 වරක් කී හරි කියලා ලියන්න පුළුවන් 28 නේ. 4 වරක් 7 කියලා ලියන්න පුළුවන්. සරල කරලා. දැන් මේක අපිට පොඩ්ඩක් බෙදලා දෙන්න පුළුවන් මේ වර්ගමූලෙ මේ දෙන්නට. 9ට බෙදලා දෙන්න පුළුවන් 3ට බෙදලා දෙන්න පුළුවන්. මේ ටික එහෙමමයි. ඒතර මෙතන 4ටත් බෙදලා දෙනවා 7ටත් බෙදලා දෙනවා වෙන වෙනම. දැන් දෙක ලියන්න පුළුවන් 9 වර්ගමූලයේ 3යි නේ 9 වර්ගමූලයේ 3යි 3 වර්ගමූලය අපි දන්නේ ඒක එහෙමම ලියනවා. දැන් මෙතන 3යි මූල 3 ධන 4යි මූල 7 මෙතන එතකොට 3 එහෙමමයි 4 වර්ගමූලයේ 2යි 7 වර්ගමූලයේ අපි එච්චරම දන්නේ නැහැ ඒක එහෙමම ලියනවා. හරි. දැන් බලන්න මෙතන තියෙන්නේ අපිට මේක ලියත හැකි දෙවරක් 3 6යි මූල 3 මෙතන ලියත හැකි ඍණ 3යි මූල 3 මෙතන ලියත හැකි 4යි මූල 7 මෙතන 3 වරක් 2 6යි මූල 7 කියලා. ඔහොම ලියන්න පුළුවන් නේ. එතකොට බලන්න දැන් එකම જાතියයි නේද ඉන්නේ. මෙතන මූල 3 මෙතනත් මූල 3 මෙතන මූල 7 මෙතනත් මූල 7. එහෙනම් මේක දැන් සුළු කරන්න පුළුවන්. මූල 3 අකුරු 6කින් මූල 3 අකුරු 3ක් අඩු කරන්න තියෙන්නේ. 6න් 3ක් අඩු කළොත් 3යි මූල 3ව තමයි තියෙන්නේ. මෙතන මූල 7ට මූල 7ඒව 4කට මූල 7ඒව 6ක් එකතු කරන්න තියෙන 4යි 6යි එකතු කළාම 10යි මූල 7යි. එතකොට මේක තමයි උත්තරේ. මේකත් ඒ විදිහටමයි හදන්න තියෙන්නේ. ඒතර බලන්න 63 63 ලියන්න පුළුවන්ද මේවේ 9 වරක් වලින් ලියන්න බලන්නේ 4 වරක් වලින් 63 ලියන්න බෑ 9 වරක් කීයද 63 වෙන්නේ 9 වරක් 7 නේ මෙතන 3 ඊට පස්සේ වර්ගමූලය ඇතුලේ 63 වෙනුවට ලියන්න පුළුවන් 9 වරක් 7 කියලා ඍණ මෙතන 2යි මූල 7 එහෙමමයි 3 27 කලිනුත් ලිව්වනේ 9 වරක් 3 කියලා ලියන්න පුළුවන් 27 මෙතන එහෙමම 3යි මූල 3 ලියනවා මෙතන 3 ලිව්වා අපි දන්නවනේ මේක දෙන්නට බෙදලා දෙන්න පුළුවන්. ඒතර 9 වර්ගමූලයේ 3යි 7 වර්ගමූලයේ එහෙමම ලියනවා. ඒක හොයන්න අපි දන්නේ හරියට.
7 වර්ගමූලය. ඍණ මෙතන 2යි මූල 7 මෙතන ධන එතකොට 3 9 වර්ගමූලය 3යි 3 වර්ගමූලය එහෙමමයි. ධන 3යි මූල 3 එතකොට 3 අරක් 3 9යි මූල 7යි ඍණ 2යි මූල 7යි ධන 3 අරක් 3 9යි මූල 3යි ධන 3යි මූල 3යි. දැන් මේක සුළු කළාම එනවා මේ එක ළඟ දැන් තියෙන්නේ මේ මූල 7 මෙතනත් මූල 7 මෙතන මූල 3 මෙතනත් මූල 3 දැන් x මෙයා x නම් මෙයත් x වගේ මෙයා y නම් මෙයත් y වගේ එහෙම දැන් එකම ජාතියයි එකට එකතු කරන්න තියෙන්නේ මූල 7 ඒව 9කින් මූල 7 ඒව දෙකක් අඩු කරන්න තියෙනවා 9න් දෙයක් ගියාම 7යි මූල 7යි බලන්න මේ දෙන්න මූල 3 ඒව 9කට මූල 3 ඒව 3ක් එකතු කරන්න තියෙන්නේ 9ට 3ක් එකතු වුනහම 12යි මූල 3යි. ඕක තමයි උත්තරේ එතකොට. ඔන්න C ඒකෙම C 6 වෙනි ප්‍රශ්නේ C ඒකත් ඒ විදිහටම ලියන්න තියෙන්නේ 4 9 16 25 36 49 ඕවැ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා තමයි බලන්න තියෙන්නේ. දෙවාරයක් 128 ලියන්න බලන්න 4 වරක් වලින් නේ 4 වරක් 3 12යි 2 128යි නේ ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ ඍණ 3 වරක් 50 ලියන්න පුළුවන් 25 වරක් 2 කියලා. ධන දෙවාරයක් 162 ලියන්න පුළුවන් 9 වරක් වලින් නේ 9 වරක් 1 9යි 9 වරක් 8 ඒතර 9 වරක් 18 තමයි එන්නේ. එතන ධන 4 යට මූල 2 කියලා තියෙනවා. හරි. දැන් මේ ටික සුළු කරගෙන ඉමු. එතකොට ආයි මෙතන 4 වර්ගමූලය 2යි කියලා එළියට ගන්න පුළුවන්. මෙතන දෙවාරයක් මූල 4 ඊට පස්සේ මේ 32 කියන එක ආයෙ ලියන්න පුළුවන් නේ කඩලා. 32 ආයි 4 වරක් මේ 16 වරක් 2 කියලා ලියන්න පුළුවන් නේ. 16 වරක් 2 කියලා ලියන්න පුළුවන්. ඒක එහෙමම ලිව්වා. මෙතන 3 වරක් 25 වරක් 25 මූලය මේ දෙන්නට බෙදලා දෙනවා මේ ලොකු මූලය. මෙතන මූල 2 ධන මෙතන 2 ගුණ කිරීම මේ දෙන්නට බෙදලා දුන්නොත් 18 ලියද හැකි ආයි ඔන්න 9 මූලය ඊපස්සේ 18 ලියන්න බල ආයි 9 වරක් 2 කියලා. ධන මෙතන 4 යට මූල 2. මෙතන එතකොට ලියත හැකි දෙවාරයක් 4 වර්ගමූලය 2යි. එතකොට 16ට බෙදලා දුන්නොත් 16 දෙන්නට බෙදලා දුන්නොත් මෙතන 16 වර්ගමූලයයි 2 වර්ගමූලයයි නේ 16 වර්ගමූලය 4යි 2 වර්ගමූලය අපි දන්න එයාව එහෙම්ම ලියනවා ඍණ 3යි 25 වර්ගමූලය 5යි වර්ගමූලයක් එන්නේ 25 වර්ගමූලය 5යි 2 වර්ගමූලය අපිට එහෙම එකපාර ලියන්න බෑ ඒකින්ද අපි 2 මූලය කියලාම ලියනවා මෙතන දෙවාරයක් මූල 9 වර්ගමූලය 3යි ඊට මෙතන බෙදලා දුන්නොත් 9 වර්ගමූලය 3යි 2 වර්ගමූලය එහෙමමයි තියෙනවා 4යි මූල 2 එහෙම. දැන් මේ ටික හදන්න තියෙන දෙවරක් 2 4යි 4 වරක් 4 16යි මූල 2 ඍණ 3 වරක් 5 15යි මූල 2 ධන දෙවරක් 3 6යි 6 වරක් 3 18යි මූල 2 ධන 4යි මූල 2 ඔහොම තමයි තියෙන්නේ දැන් හැමතැනම 2 2 2ක් තියෙන්නේ නේ. ඒතර අපි මේ මෙතන යට විතරක් මේක භාග සංඛ්‍යාවක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ටික විතරක් සුළු කරමු. මූල දෙකේව 16කින් අඩු කරන්න දෙන මූල දෙකේව 15ක්. 16න් 15ක් අඩු වුණාම 1යි. 1යි මූල දෙකේව 1යි ඉතුරු වෙන්නේ. ඒ මූල දෙකේ එකට මූල දෙකේව 18ක් එකතු කරන්න තියෙනවා. 18ට එකක් එකතු වුණාම 19යි. ඒතර උත්තරය ලියන්න ඕන 19යි මූල 2යි. ඊට පස්සේ මේ ටික ලියන්න තියෙන 4යි මූල 2යි කියලා. දැන් මෙතන සුළු කරන්න ගියොත් මූල දෙකනේ තියෙන්නේ අපිට මෙයාව
පරිමේය කරගන්න පුළුවන් මූල දෙකෙන්ම ಗುಣ කරලා උඩ යටයි දෙකම. එතකොට මෙතන 19 මූල දෙක එහෙම වෙනවා. මෙතන මූල දෙවාරයක් මූල දෙක කියන්නේ 2යි 4යි මූල 2 කියලා එන්නේ. දැන් මෙතන භාග මෙතන හරය 1යිනේ. මේ දෙකෙන් මෙයා ගුණ කළා නම් අපිට ඒතර උඩත් දෙකෙන් ගුණ කරන්න වෙනවා. දෙවරක් එක 2යි දෙවරක් 19 38යි මූල 2 ධන 4යි මූල 2 යට 2යි. එතකොට මේක සුළු කළාම 38 හරය සමානයි උත්තරයටත් ඒ හරයමයි. ඊට පස්සේ 38ට 4ක් එකතු කළොත් 42යි මූල 2යි. එතකොට 42 දෙකෙන් බෙදෙනවා 21යි මූල 2යි කියලා අන්තිම උත්තරේ තියන්න පුළුවන් මේ C ප්‍රශ්නෙට. ඊට පස්සේ අපි මෙන්න මේ ප්‍රශ්නේ හදන්න තියෙන D ප්‍රශ්නේ. D ප්‍රශ්නේ හදන්න තියෙන්නේ D ප්‍රශ්නේ හදන්න තියෙන්නේ අපි D ප්‍රශ්නේ හදමු. ඒතර D ප්‍රශ්නේ තියෙන්නේ 99 99 රින දෙවාරයක් මූල 44 ධන 110 බෙදීම මූල 11. එතකොට අපිට 99 ලියන්න පුළුවන් 9 වරක් 11 කියලානේ. පූර්ණ වර්ගයක්නේ 9 කියන්නේ 9 වරක් 11 කියලා ලියන්න පුළුවන්. දෙවරක් 44 ලියද හැකි 4 වරක් 11 කියලා. ධන මෙතන 110යි. මෙතන මූල 11යි. මේ මූල 11 කියන එක අපිට නැති කරගන්න පුළුවන්. හරය පරිමේය වුණා නම් ලේසියි අපිට හැමදෙස්සෙම. ඒ හින්දා මූල 11න් මම උඩ යටයි දෙකම ගුණ කරනවා. මෙතන දෙන්නට බෙදලා දෙනවා මේක. 9ටයි 11ටයි වෙනම බෙදලා දෙනවා. මෙතනත් 2යි 4ට වෙනම බෙදලා දෙනවා. 11ට වෙනම වර්ගමූලය බෙදලා දෙනවා. මෙතන 110 වතාවක් මූල 11 බෙදීම 11 වරක් මේ මූල 11 වතාවක් මූල 11 කියන්නේ 11යි. එතකොට මෙතන 9 වර්ගමූලය 3යි 11 වර්ගමූලය දන්නේ නැහැ. ඍණ 4 වර්ගමූලය 2යි දෙවරක් 2 4යි මූල 11යි. ධන මෙතන 110යි මූල 11යි මෙතන යට 11යි. එතකොට දැන් එකතු කරන්න තියෙන මේ දෙක ඍණ අය තමයි වැඩි. එහෙනම් ඍණ 4කින් ධන 3ක් ගියොත් ඍණ 1යි මූල 11. එතකොට මේක ලියන්න වෙන්නේ 110යි මූල 11 බෙදීම 11 ඍණ මූල 11 කියලා. එතකොට මේක අපිට මේ විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 11න තියෙන්නේ. මේක 1 තියෙන්නේ. 1 එහෙනම් ಗುಣ කරන්න වෙන 11න්. මේකත් උඩත් 11න් ಗುಣ කරන්න වෙනවා. එතකොට 11 වතාවක් 11 110යි මූල 11. බෙදීම 11 ඍණ මූල 11 වාරයක් මූල 11 කියලා ලියන්න පුළුවන්. 11න් ಗುಣ කරපු හින්දා එක්වරක් මෙතන යට 11 කියලා එනවා. එතකොට හරය සමානයි. එහෙනම් උත්තරයටත් ඒ හරයමයි. මේ 10න් 11 110න් 11ක් අඩු කරන්න තියෙන්නේ. 110න් 11ක් අඩු කළොත් 110න් 11ක් අඩු කළොත් කීයද 99යි මූල 11යි. එතකොට මෙතන තව සුළු කරන්න පුළුවන්. මේක මෙහෙට අරන් ගියොත් 99යි මේකයි කපන්න පුළුවන් 11 වරක් 1යි 11 වරක් 9යි කියලා. එතකොට 9යි මූල 11යි කියලා අන්තිම උත්තරේ තියන්න පුළුවන්. D. ඔන්න ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ E ඒකේ හදන්න තියෙන්නේ 20 මූල 20 බෙදීම 2 ඍණ මූල 5. ඔන්න ඕක තමයි හදන්න තියෙන්නේ. එතකොට මේකේ අපි මෙතන එකනේ තියෙන්නේ. මෙයාගේ හරේ තියෙන එක, මෙයාගේ හරේ දෙක තියෙන්නේ. එහෙනම් අපි හරය සමාන කරගන්න මෙයාවත් දෙකෙන් ගුණ කරනවා, මෙයාවත් දෙකෙන් ගුණ කරනවා. එතකොට මෙතන 2යි මූල 20 කියලා එනවා. මෙතන 2කින් 2යි මූල 5 කියලා එනවා. ඊට පස්සේ අපිට දැන් හරයන් සමානයි. දැන් මේක දිහා තමයි බලන්න තියෙන්නේ. මෙතන මූල 5, මෙතන මූල 20 තියෙන්නේ. එතකොට 20 ලියද හැකි පූර්ණ වර්ගයක් වෙච්ච 4 වරක් 5 කියලා 20 ලියන්න පුළුවන් නේ. ඒ හින්දා අපි 20 වෙනුවට 4 වරක් 5 කියලා ලියනවා. එතන 2 ඍණ 2යි මූල 5. ඊට පස්සේ
මේ දෙන්නට වෙන වෙනම බෙදලා දෙන්න පුළුවන් නේ. මේ 4ට වෙනම මූල ලකුණ බෙදලා දෙනවා 5ට වෙනම මූල ලකුණ බෙදලා දෙනවා. මෙතන නම් එහෙමමයි. එතකොට 4 වර්ගමූලය 2යි 5 වර්ගමූලය අපි දන්න එයාව එහෙමම ලියනවා. මෙතන මූල මෙතන හරය 2. ඍණ 2යි මූල 5 මෙතන 2යි. එතකොට මෙතන 2යි මූල 5 බෙදීම 2 මෙතන 2යි මූල 5 බෙදීම 2. බලන්න හරයන් සමානයි උත්තරයටත් ඒ හරයමයි. එතකොට ලවයන් දෙක අඩු කරන් තියෙන්නේ. මේ ලවයෙන් මේ ලවය අඩු කළාම 2යි මූල 5 මෙතනත් 2යි මූල 5 මෙතනත් 2යි මූල 5. ඒ කියන්නේ x ගෙන් අඩු කළොත් කීයද? බිංදුවයි නේ. 8ෙන් අඩු කළොත් බිංදුවයි. ඒ වගේ 2යි මූල 5 2යි මූල 5ෙන් අඩු කළාම බිංදුවයි. එතකොට බිංදුවට දෙකේවා බිංදුවයි. එහෙනම් උත්තරේ බිංදුව කියලා තමයි අන්තිම එකට උත්තරේ එන්නේ. ඔතනින් අභ්‍යාස ටික ඉවරයි. 1.3 මේ පළවෙනි පාඩම 11 වසර පළවෙනි පාඩමේ අභ්‍යාස ටික ඉවරයි.